ප්‍රීතිකර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා. අද අපි රැඳී සිටින්නේ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පරිශ්‍රයේ. අද දිනේ පෙහෙවස් සමාදන් වැඩසටහනේ මීළඟට යෙදී ඇති අංගය වන්නේ ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩමවා වදාළ වැල්ලම්පිටිය පුලතිස්ස විහාරාධිපති දර්ශනපති දර්ශන විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද කන්දේගම දීපවංශාලංකාර ස්වාමින් වහන්සේවත් ගල්කිස්ස ධර්මපාලාරාම වාසී පූජ්‍යපාද හොරගොල්ලේ ධම්මබුද්ධි ස්වාමින් වහන්සේවත් ධම් සාකච්ඡා මණ්ඩපයට පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එමෙන්ම අද දින ධර්ම සාකච්ඡාව සඳහා අපත් සමග සම්බන්ධ වන ජ්‍යෙෂ්ඨ සායනික මනෝවිද්‍යා උපදේශක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ කටයුතු පිළිබඳ ජාතික විමර්ශන මණ්ඩලයේ ගරු සභාපති ඉෂාන් බුද්ධික එදිරිසූරිය මහතා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය ලේකකාධිකාරී ගයාන් ජයවර්ධන මහතාවත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දිනේ ධර්ම සාකච්ඡාව සඳහා Zoom තාක්ෂණය ඔස්සේ අපත් සමගින් ඕස්ට්‍රේලියාවේ පදිංචි ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් ද සිල්වා මහතා සම්බන්ධ වෙනවා. එතුමාවත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අද දින ධර්ම සාකච්ඡාව සඳහා පින්බර දායකත්වයේ දරනු ලබන්නේ කොල්ලුපිටියේ ව්‍යාපාරික මාලපේ ප්‍රදේශයේ පදිංචි කපුගේ රම්‍යා නෙළුම් මහත්මිය සහ පවුලේ සැමයි. එසේනම් ධර්ම සාකච්ඡාවේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඉෂාන් බුද්ධික එදිරිසූරිය මහතා ඔබතුමාට බාර කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේව පිළිගන්නවා. අද දින ධර්ම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වශයෙන් ගත්තොත් අපේ හාමුදුරුවනේ සිත පිළිබඳ බෞද්ධ දර්ශනය එහෙම නැත්නම් බෞද්ධ පිළිගැනීම විශ්වාසය සහ නූතන වෛද්‍ය විද්‍යාත්මක මතය සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡාව අපි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම ඒ සඳහා සිත පිළිබඳව බෞද්ධ විග්‍රහය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස් ඊටම පාද නමස්කාර පූර්වකව බලාපොරොත්තු වෙනවා පූජ්‍යපාද කන්දේගම දීපා වංශාලංකාර නායක ස්වාමින් වහන්සේගේ. හැම දිනාටම තෙරුවන් සරණයි. උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ දවස පුරාම තථාගත බුදුරජාණන් වහන්සේගේ සතුටටත් ප්‍රසාදයටත් ඇගීමටත් පාත්‍ර වන ප්‍රතිපත්ති පූජාව සඳහා සූදානම් වෙමින් පැය ගණනාවක් එකම ප්‍රතිපත්තියක හිඳමින් කාලය ගත කරන අතරතුරයි එය වඩාත් අර්ථවත් කර ගැනීම සඳහා මෙවැනි ධර්ම සාකච්ඡාවකට සහ සම්බන්ධ වන්නේ. බුදුරජාණන් වහන්සේ පුදන්නට තිබෙන ශ්‍රේෂ්ඨතම පිදුම් මතුරින් වැදගත්ම පිදුම තමයි ප්‍රතිපත්ති පූජාව. අද දවසේ ඔය ඇතෝ යම් යම් ප්‍රතිපත්ති කිහිපයක් ආරක්ෂා කරනවා කියන පොරොන්දු ඇති කරගෙන දවස පුරාම නානාමාදිලියේ පින්කම් වල නිරත වන අතරේ තමයි මේ වැදගත්ම කොටසට අවතීර්ණ වෙන්නේ. මහා මංගල සූත්‍රයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාලේන ධම්ම ශවණං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං. ඒක නිගම්ම මංගල්‍යයක් නෙවෙයි උත්තම මංගල්‍යයක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ සාකච්ඡාවට මඳුන් කරන එක. විශේෂයෙන්ම බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ සිට ඔබ අද මේ අත්විඳින්නේ ඒ වැදගත් උත්තම මංගල්‍ය කරුණක්. එතුමා අපේ ප්‍රශ්න නගපු නැත්නම් අපේ ප්‍රශ්න විමසපු මහාත්මා විමසුවා මේ සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මොන වගේද කියන තැනකින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු කියලා. දැන් අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ.
අපි දන්න තථාගතයන් වහන්සේගේ ප්‍රථම ප්‍රීති වාක්‍යයේදී මේ සිත ගැන සඳහන් වෙනවා. විසංකාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම ප්‍රීති වාක්‍ය නැත්නම් පළවෙනි දේශනාව හැටියට මංගල ධර්ම දේශනාව නෙවෙයි පළවෙනි දේශනාව හැටියට පළවෙනි ප්‍රීති වාක්‍ය හැටියට සලකන ගාථා ධර්මයේ තුල ඒ කියන්නේ බුදු වෙච්ච මොහොතේදීම කරන ප්‍රකාශයේ තුලත් බුදුරජාණන් වහන්සේ මේ සිත පිළිබඳව එන වචනය භාවිත කරලා තිබෙනවා. ඒ නිසා බුද්ධත්වයයි උන්වහන්සේ බුද්ධත්වයේ ස්වභාවය විස්තර කරන්න ගත්ත ප්‍රීති වාක්‍ය තුලත් මේ චිත්ත කියන වචනය විසංකාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගා. චිත්ත කියන වචනය චිත්ත කියන શબ્දය පළමු වරට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන්නේ බුද්ධත්වයට සමගම ප්‍රකාශ කරන ලද ප්‍රීති වාක්‍ය තුලින්. ඒ නිසා තමයි මේ සිත සකස් කර ගැනීමේ ක්‍රමවේදයක් තමයි බුදුදහම පුරාවටම තියෙන්නේ. මේ උපාදානය කියන එකෙන් අයින් වෙන්න නම් සිත මනා ලෙස සකස් කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තං දන්තං සුඛාවහං. මේ දමණය කරගත්තා වූ සිත තමයි සැප ගෙනල්ලා දෙන්නේ. කෙනෙක් පයින් ගියාට එයා සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. කෙනෙක්ට හොඳ ලස්සන ගෙයක් නැති වුණාට එයා සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. හේතුව මොකද්ද? දමණය කරගත්තා වූ සිතක් එයාට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්තං දන්තං සුඛාවහං. යමෙක් සිත දමණය කරගන්නවද එයාට සැප එළවනවා සැප ගෙනල්ලා දෙනවා. කෙනෙක් සැපයෙන් ඉන්නවා නම් මානසික පීඩනයක් නැතුව ඉන්නවා නම් ඒ තැනැත්තා සිත දමණය කරගත්ත කෙනෙක් නැත්නම් දමණය කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා ඉදිරි සාකච්ඡාවලදී අවස්ථාවලදී අපි තවත් කරුණු ඉදිරිපත් කරමු සාකච්ඡා කරමු. මූලික වශයෙන් බුදු දහම ඉලක්ක කරන්නෙම සිත එහෙම නැත්නම් මනස කේන්ද්‍ර කරගෙන එය බාහිර අරමුණු සමග ගැටීමෙන් වළක්වා ගැනීම සඳහා කරන දේශනාවක් නැත්නම් මාර්ගයක් හැටියටයි මූලිකව අපට හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. මා යොමු වෙන්න කැමැති පූජ්‍ය හොරගොල්ලේ ධම්මබුද්ධ නායක ස්වාමින් වහන්සේ වෙත. අපේ හාමුදුරනේ මේ සිත පිළිබඳව සිතේ අරමුණු පිළිබඳව නැත්නම් මේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බුදුදහමේ තරම් විග්‍රහයක් මේ ලෝකේ මං හිතන්නේ තාම දේශනා වෙලා නැහැ. ඒක මං හිතනවා අපි නූතන මනෝවිද්‍යාව හරි එහෙම නැත්නම් නූතන වෛද්‍ය විද්‍යාව හරි ගැන කතා කරොත් අපි මේ ප්‍රායෝගිකව අත්විඳින කාරණා කීපයක් විතරයි තියෙන්නේ. හැබැයි බුදුදහම ඊට වඩා සංකීර්ණයි. හැබැයි මේ සංකීර්ණ මේ විශ්වාස පද්ධතියක් එක්ක ගමන් කරන මේ සිත පිළිබඳ සංකල්පය බුදුදහමේ ඊටාම ලඝු කොට දක්වනවා බෞද්ධයාට නෙමෙයි මං හිතන්නේ ඕනෑම පුද්ගලයෙකුට පිළිපදින්න පුළුවන් ක්‍රමවේදයක් හැටියට. විශේෂයෙන් අපි මතක් කරොත් පංචශීල ප්‍රතිපදාව කියලා. එතකොට අපේ හාමුදුරනේ කොහොමද මේ සිත ක්‍රියාත්මක වෙන්නේ? හොඳයි. තෙරුවන් සරණයි පින්වත් අපේ නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. අපේ නායක හාමුදුර කිව්වා වගේ සම්බුද්ධ ශාසනයේ තියෙන්නේ හිත හදා ගන්නමයි. එතකොට අපේ ජීවිතේ දැන් ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ වෙසක් පොහොය දිනේදී සම්බුද්ධත්වයට පත් වෙලා මොකද්ද කළේ? සචිත්ත පරියෝදපන. Tamange හිත දමණය කළා. එතකොට ඒ දමණය කරන කාරණාව තුළ ඒ කියන්නේ ආරාසංඛ්‍ය කල්පලක්ෂ 4ක් පුරාවටම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ආයතනයන් සිද්ධ කළේ මේ හිත හදාගන්න එක. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ බුද්ධත්වයේ වෙනුවෙන් සාදා ගන්න ඕනේ හිත කුමක්ද කියලා මේ ආරාසංඛ්‍ය කල්පලක්ෂ 4 පුරාවටම පෙරුම්දම් පුරලා සිත සකසා ගත්තා. ඒකේ අවසානයේ තමයි බුද්ධත්වය. එතකොට අපි එදිනෙදා ජීවිතය තුළ අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ විදිහට අපිට මේ හඳුන්වලා දෙද්දී සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසන. එතකොට ඒකෙදි කියනවා අකුසල් දුරු කර ගැනීමත් මනාව කුසල් දහම් වැඩි දියුණු කර ගැනීමත්. අකුසල් දුරු කරගන්නේ කෙසේද?
දැන් එදිනෙදා ජීවිතේත් අපි ඉදිද්දී අපි ඕක හරියටම සමහරක් වෙලාවට දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ගිහියෙකුට කිව්වේ හොඳට පන්සිල් පත පහ රකින්න. බුදුරජාණන් වහන්සේ ගිහියන්ට මොකක්ද කිව්වේ? පංචශීලය ආරක්ෂා කරන්න, ඊට පස්සේ උපෝසත සීලේ පොයට උපෝසත සීල් සමාදන්. එතකොට පංචශීලය ආරක්ෂා කිරීම තුළ කියන පන්සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ පින්වත්නි අකුසල් දුරු කරනවා කියන එක. ඒ අකුසල් දුරු කරන ප්‍රතිපදාවේ ඉන්නවා කියන එක. එතකොට අපි අමුතුවෙන් දැන් මේ සිත සකසා ගන්න ඕනි කොහොමද? මේ සිත සකසා ගන්න පුත්‍රජාන වහන්සේගේ ක්‍රමවේදය මොකක්ද කියලා අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. අපි එදිනෙදා හැමදාම මොකද්ද ගන්න? පන්සිල් ගන්න ඕනේ. එතකොට පංචශීලය තුළ අපි සිත සකසා ගැනීම පිළිබඳ අපි මනාව අවබෝධයක් තියාගත්තා නම් අපිට මේ සිත සකසා ගැනීම කියන කාරණාව ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්. දැන් බලන්න පින්වත් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා කියන්නකෝ. එතකොට එයා මතුරුවෙක්වත් මරන්නේ නැහැ. එයාගේ හිත මදුරුවෙක්වත් මරන්නේ නැති කෙනාගේ සිත කොච්චර ප්‍රභාෂරයක්දනේ? කොච්චර සමාධිමත්දනේ? දැන් මදුරුවෙක්වත් මරන්නේ නැහැ කිව්වම දැන් වර්තමානයේ ගත්තාම අපි සමාජයේ සිදුවීම් දිහා බලද්දී අපිට මදුරුවෙක්වත් මරන්නේ නැති කෙනෙක් කියලා කියන්නේ එයාගේ හිත කොච්චර හදාගෙන ඉන්න ඕන කෙනෙක්දනේ? හොරකමින් වැළකෙනවා කියලා කියන්නේ අනුන්ගේ කිසි දෙයකට ආශා කරන්නේ නැහනේ. එතකොට ඕගලන්ගේ දැන් සිත හැදෙනවා කියලා කියන්නේ ඕගලන්ට මානසික සුවයක් තියෙනවා කියන එකනේ. නේද? අපි හිත හදාගෙන ඉන්නවා කියලා කියන්නේ අපිට මානසික සුවයක් තියෙනවා කියන එක. එතකොට කෙනෙක් ඉන්නවා ඒ කෙනා අනුන්ගේ කිසියම් දෙයක් හොරකම් කරන්නේ තමන්ට අයත් නොවන කිසි දෙයක් ගන්න යන්නේ නැහැ. බලන්න ඒ කෙනාගේ හිත හදා ගන්න දෙයක් තියනවද? හරි සතුටින් ඉන්න පුළුවන් නේද? එතකොට අපි ප්‍රායෝගිකව අපි එදිනෙදා ගත කරන ජීවිතය තුළ මේ පන්සල් පද පහ කියන කොච්චර වැදගත් අපේ හිත හදා ගන්න නේ? ඒ වගේම තමයි කාමීසු මිච්ඡාචාර පොයේ දවසට බඹසරසීලේ. ඒකෙදි අපි ඒක හිත හදාගත්තා නම් මං හිතනවා අපි වර්තමානයේ තුල බොහෝමයක් හිත හදාගත්ත පිරිස් බොහෝමයක් අපිට ඉන්නවා. ඒ හරියට මේ දේවල් අනුගමනය කරනවා නම්. ඒ වගේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කියන්නේ නැතුව ඉන්න සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න නැතුව බොරු කියන්නේ නැතුව ඉන්න පුළුවන්ද? සමහරක් වෙලාවට කෑව දෙයට කෑවේ නැහැ කියන්න පුළුවන් නේ. හැබැයි සිහියෙන් අපි ඉන්න ඕනේ. හැම තිස්සම ඔළුවේ තියෙන්න ඕනේ සිහිය. මම බොරුවක් කියන්නේ නැහැ, මම බොරුවක් කියන්නේ. එතකොට මෙතනම සිත සකසා ගැනීම නැද්ද? තියනවා. ඒ වගේම පස්වෙනි ශික්ෂාපදේ. ඒක තමයි පින්වත්නි කියන්නේ මේ පංචශීලය තුළ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ගිහියෙකුට පංචශීලය රකින්න. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙකුට තව සීලයන් අපිට පැනවුවේ නිවන් මාර්ගය ඉක්මන් කර ගැනීම පිණිස. එතකොට පංචශීල් පද රකින්න ගිහියෙකුටත් මේ පංචශීලය තුළ හරියට හිත හදාගෙන ඉන්නවා නම් ඒ කෙනාට මේ සිත සකසාගෙන සචිත්ත පරියෝදපන. අර කර්ණේමෙත සූත්‍රය කියන්නේ නයිජාතු ගබ්බසෙයං පුනරේතිති. ආයි මව කුසක ඉපදෙන්නේ නැති වෙන්න උතුම් වූ නිවන් පිණිස කටයුතු කරන්න පුළුවන්. හොඳයි. ත්වන් සරණයි. එහෙමයි අපේ හැමදෙන්නේ. මම හිතනවා ඔබ තමුන්නාසෙලාට මේ සිත පිළිබඳ බෞද්ධ විග්‍රහයේ යම් මූලික අවබෝධයක් අපිට ලබා ගන්න හැකි වුණා. අපි ඒ සම්බන්ධයෙන් තවත් සවිස්තරාත්මක කතා කිරීමට පෙර මම කැමතියි වෛද්‍යතුමා වෙත යොමු වෙන්න. වෛද්‍යතුමනි දැන් අපි සාමාන්‍යයෙන් දැන් ලෝකේ ගොඩක් මේ කාලේ වෙනකොට කතා කරන දෙයක් නෙමේ නියුරෝ සයන්ස් කියන එක. සිත කිව්වම මේ වෛද්‍ය විද්‍යාත්මක පැත්ත ගැන ඒ කියන්නේ මිනිස්සුන්ට මේක අල්ලලා බලලා දැනගන්න පුළුවන් දෙයක් විදිහට තියෙනවා නම් තමයි කැමති. ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒකෙන් වෙන්නේ මොනවද? ඒක පාලනය කරගන්නවා කියුවට ඒක කරන්නේ කොහොමද වගේ දේවල්. ප්‍රායෝගිකව කොහොමද මේක පාවිච්චි කරන්නේ? වෛද්‍ය විද්‍යාත්මක වෛද්‍යතුමනි කොහොමද මේක අපි විග්‍රහ කරගන්නේ මේ සිත කියන එක? ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. බොහොම ස්තුතියි බොහොම පිං ඉෂාන් ඒ ප්‍රශ්නේ යොමු කළාට. මොකද සාමාන්‍යයෙන් බුදුදහමත් විද්‍යාවත් විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාවත් කතා බහ කරන කතිකාවත තුළ ටිකක් අර පොඩි වටේ යන ගතියක් තියෙනවා. ඒ නිසා අද මම බලාපොරොත්තු වෙනවා මට අවසර දෙන්න අපිට හැකි පරිද්දෙන් මෙය සමපාත කරන්න. විශේෂයෙන්ම ප්‍රතිපත්ති පූර්ණ බෞද්ධයෙක් හැටියට විද්‍යාවේ පැත්තේ නොසිට නමුත් විද්‍යාව ගමන් කරන දිශානතිය තේරුම් ගනිමින් සිත කියන එක තේරුම් ගන්න. හොඳට මතක තියාගන්න ධර්ම තියෙනවා ಜಾති දෙකක්. එකක් ඉන්ද්‍රිය ගෝචර ධර්ම, අනිත් එක ඉන්ද්‍රිය ගෝචර නොවන ධර්ම. ඒතර විද්‍යාවේ පදනම ඉන්ද්‍රිය ගෝචර ධර්ම.
ඒ කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුලින් යම් යම් තීරණ තීන්දුව වලට විද්‍යාව එළබෙනවා. හැබැයි එළබෙන්නේ Tamanගේ මේ මිනිසාගේ ඉන්ද්‍රියන් ඇසුරු කොටගෙන. ඒකයි ඔයගොල්ලෝ අහලා ඇති කාලයක් විද්‍යාව කියන කතාවක් තව කාලයකදී වෙනස් කතාවක් වෙන්නේ ඒකයි. මොකද මේ පරීක්ෂණ කරන ක්‍රමවේද කාලයත් එක්කම යාවත් කාලීන වෙනවා. දැන් පොඩි උදාහරණයක් හැටියට ગેස්ට්‍රයිටිස් කියන රෝගේ අම්ලපිත්ත ප්‍රදාහය පිටිපස්සේ තියෙන බැක්ටීරියාවක් කියලා අපි 1900 මුල් ගණන් වල හොයාගන්නවා. ඒ නිසා මේ විද්‍යාව කියන්නේ කාලෙන් කාලට වෙනස් දෙයක්. නමුත් විද්‍යාවේ යම් දිශානතියක් තියෙනවා. අන්නේ දිශානතිය හැරිලා තියෙන්නේ පරම සත්‍ය අපේ තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු පරම සත්‍ය දිහාවට. ඒ කොහොමද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. විශේෂයෙන් මේක අපිට වැදගත් වෙනවා. මොකද බටහිර ඇත්තෝ මේ බුදුදහම ගැන නොදන්න අය බුදුදහම හොයාගෙන ඉන්නේ විද්‍යාව දැකලා විද්‍යාව පෙන්වන දිශානතිය ඔස්සේ ඇවිල්ලා. සිත ගැන නේ ප්‍රශ්නේ. අපි මිනිසාගේ ශරීරයේ පළවෙනි සිත බුදුදහමට අනුව මොකක්ද ඒකට කියන්නේ? කවුද දන්නේ? ප්‍රතිසන්දිය. ඔනේ ප්‍රතිසන්දි සිත අපි විද්‍යාවෙන් පැහැදිලි කරොත් අම්මගේ බඩේ ඉන්නකොට භ්‍රූණය වර්ධනයේ වේගනේ යනකොට ඉස්සෙල්ලාම මේ ස්නායු පද්ධතිය දවස් 13ක් 14ක් විතර යනකොට ස්නායු සෛල ටික ටික මෝදු වෙනවා. ස්නායු සෛල මෝදු වෙනවත් එක්කම හැදෙන පළවෙනි ඉන්ද්‍රිය තමයි හදවත කියලා කියන්නේ. දවස් 22ක් 24ක් යනකොට හදවත ස්පන්දනය වෙන්න පටන් ගන්නවා පළවෙනි ස්නායු ස්පන්දනයෙන්. අනේ පළවෙනි ස්නායු ස්පන්දනය තමයි අපි කියන්නේ විද්‍යාවත් එක්ක සමපාත වෙන්නේ ප්‍රතිසන්දි සිතත් එක්ක. අපි දන්නා ඉස්සර අපි මේ මරණය කියන එක ඉගෙන ගත්තේ අපි වෛද්‍ය විද්‍යාවේ ඉන්න කාලේ වුණත් මේ හුස්ම ගැනීම සහ හදවතේ තියෙන නතර වීම තමයි මරණය කියලා කියන්නේ. නමුත් වෛද්‍ය විද්‍යාව දියුණු වෙනකොට දැන් අපි කතා කරන්නේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ අවසානය තමයි මරණය. අපි ඒකට කියනවා නියුරොලොජිකල් ඩෙත් එකක් කියලා. කියන්නේ මැරෙන්න නම් මිනිහෙක් මේ ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත වෙන්න ඕනේ. මොකද ICU වල ඉඳගෙන අපිට හදවතත් බෙහෙත් දීලා පොම්ප කරවන්න පුළුවන්. පෙනහළු ටිකත් අපිට CPAP මැෂින් එකට දාලා වැඩ කරන්න පුළුවන්. හැබැයි පණ තියෙන්න නම් මතක තියාගන්න ස්නායු පද්ධතිය වැඩ කරන්න ඕනේ. එහෙනම් අපි ඉපදුණු මොහොතේ සිට ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා මේ මිනිස් සිත ඉන්ද්‍රියන් පහයි ඒකත් එක්ක බැඳුණු මනසයි බුදුරජාණන් වහන්සේ මීට ගොඩාක් කාලයකට කලින් කියන්නේ ආයතන 6ක් ගැන ඔන්න ඔය පද්ධති ඇසුරු කරගෙන පවතින පැවැත්වෙන ස්නායුක ක්‍රියාකාරීත්වය තමයි සිත කියලා වෛද්‍ය විද්‍යාවෙන් බොහොම සරලව කෙටියෙන් පැහැදිලිව කියන්න පුළුවන්. එමය වෛද්‍යමනි. මම නැවතත් නායක ස්වාමීන් වහන්සේ කන්දේගම දීපවලසංකාර ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙන්න කැමති. අපේ හාමුදුරුවනේ මෙන්න මේ විදිහට මේ සිතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මෙන්න මේක පාලනය කරගන්න ඕනේ. එතකොට තමයි මේ අපිට ජීවිතයේ මේ භවයේදී ලෞකික වශයෙන් ලබන්න පුළුවන් ඒ සතුට නැත්තම් සැනසීම ලබන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ ලෞකික ජීවිතෙන් එහාට ගිය සැපත හරි එහෙම නැත්තම් විමුක්තිය හරි ලබා ගන්න මෙන්න මේ විදිහට පුළුවන් කියලා බුදුදහමේ විග්‍රහ කරනවා නේද? ඇත්තටම අපි මුලින් සඳහන් කළා වගේ මුළු සාකච්ඡා පුරාම කරුණු ඉදිරිපත් වුණා වගේ සිත තමයි ප්‍රබල. සිත සකස් කරගත්ත කෙනෙක්ගේ මෙලොව ජීවිතය සාර්ථකයි. මෙලොව සාර්ථක වෙච්ච කෙනෙක්ගේ පරලොව ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගහට හොඳට පොහොර ටික වතුර ටික වැටුනහම ගහේ ඵලය පිළිබඳව ආය සැක කරන්න දෙයක් නැහැ. ඒක ස්ථිරයි. ඒක තමයි ප්‍රවණතාවය. ඒ වගේ මිනිස්සෙකුගේ සිත සකස් වෙනවා නම් එයාගේ මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් අපට සැක කරන්න උපදවන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තිබෙනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං. මේ සිත උපතින්ම ප්‍රභාස්වරයි. ඊටාම දිලිසෙන ඊටාම ලස්සන සිතක් අපිට තියෙනවා.
ඒ කියන්නේ හෘද වස්තුව නෙවෙයි මේ අදහස් ගැන කියන්නේ සිතුවිලි ගැන. චෛතසික ධර්මයන් ගැන කියන්නේ. දැන් අපේ වෛද්‍යතුමා කිව්වා දවස් 21ක් විතර යනකොට හෘදය ස්පන්දනය පටන් ගන්නවා කියලා. ඔක අභිධර්ම විග්‍රහයේ තියෙනවා. අභිධර්මයේ සඳහන් කරනවා තුන්වෙනි සතිය වෙනකොට හදේ රූපේ හට ගන්නවා. හදේ රූපේ. ඒක තමයි දැන් මේක අපි හිතන්න ඕන බුදුරජාණන් මේ වෙසක් පොයේ දවසේ හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ දැන් කට්ටිය කරන ගල් යුගයේ තියෙන බුද්ධ ආගම තියෙන රටවල් දියුණු වෙන්නේ නැහැ ඕවනේ කියන්නේ. දැන් මම ඊයේ පෙරේද බැලුවා ඒක මේ සිවුරු කියන්නේ ස්වාමින් වහන්සේ නමක්ම කියනවා මේ බුද්ධ ආගම තියෙන රටවල් දියුණු නැහෙනේ කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ එතකොට දැන් මේ මොනවත් මේ තාක්ෂණික මෙවලම් නැති කාලයකනේ මේ කියන්නේ. එතකොට කොච්චර දියුණු නැතු වෙන්න ඕනද? එයා හරියට කිව්වොත් එම ගල් යුගයේ වගේ. පණිවිඩයක් සතපුම් ගානක් යන දවස් ගානක් යන කාලයක. උන්වහන්සේ සඳහන් කරනවා තුන්වෙනි සතිය වෙනකොට තමයි හදේ රූපේ හටගන්නේ. ඔබතුමා කිව්ව කාරණාව හරි අභිධර්ම විග්‍රහය. ඒ කියන්නේ විඥානයකගේ පැමිණීම. විඥානයක් කියලා කියන්නේ අර එතුමා සඳහන් කරන එක භවයක පළවෙනි සිත හැටියට අපි සලකන්නේ මොකද්ද? ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දියේ ඉඳලා චුතිසිත දක්වා මොන තරම් චිත්ත පරම්පරා අපේ සිත තුළ නැත්නම් මනස තුළ ඇති වෙමින් නැති වෙමින් යනවා. උපාද ටිති භංග වශයෙන්. ප්‍රථම සිතත් අවසාන සිතත් අතර හට ගන්නා වූ සිතුවිලි පරම්පරා ටික හිතන්නකෝ. එතකොට චුතිසිත කියලා කියන්නේ අර දැන් මෙතුමා කියනවා හෘදය වැඩ කරන්නේ නැත්නම් ඒක පම්ප් කරලා හදන්න පුළුවන්. ඒක අපිට බුස් කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර වලින්. වකුගඩු වැඩ කරන්නේ නැත්නම් ඒකත් තාක්ෂණික මෙවලම් එක කරන්න පුළුවන්. හැබැයි දැන් මෙතුමා හොඳ ලස්සන නූතන විද්‍යාවේ කියන දැන් ඒකට තීරණයක් අරගෙන තියෙනවා මේ මේකද ශෛල වැඩ කරන්නේ නැත්නම් නේද? සියලුම ශෛල වැඩ කරන්නේ නැත්නම් ඔන්න කියලා. මොකද්ද මේ වෙන්නේ? මේක තමයි මේ කාටවත් හිතාගන්න බැරි තථාගතයන් වහන්සේ දැකපු විඥානය. මේ විඥානය තමයි මෙතනින් අයින් වෙලා යන්නේ. ඇයි දැන් අපේ දහම තුල තියෙනවනේ විඥානං ඔක්කමති කියලා. විඥානං ඔක්කමති කියන්නේ ගන්ධබ්බයම තමයි. ඒ තුන්වෙනි සතිය වෙනකොට එයා සුදුසුකම් ලබලා ඉන්නවා අර එතුමා කිව්වා වගේ මේ ඉන්ද්‍රිය පද්ධතිය මේ කියන්නේ ස්නායු පද්ධතිය සකස් වෙලා තිබෙනවා. තුන්වෙනි සතිය වෙනකම් බලාගෙන ඉනවා යම්කිසි විඥානයක් එහෙම නැත්නම් ගන්ධබ්බේකුගේ පැමිණීමක්. ඒක නැති වුණාම මොකද වෙන්නේ? ගැබ සේදිලා යනවා. ගැබ ස්වභාවයෙන්ම සේදෙනවා. මොකද ඒක එතනින් එහාට වැඩෙන්න බෑ. වැඩෙන්න ඕන කරන කාරණාව නැහැ. විඥානයක් ඇතුල් වෙන්න ඕනේ. මේ විඥානයේ ඇතුල් වෙන්නේ කාගේ විඥානයේද? මීට කලින් මැරිච්ච කෙනෙක්ගේ විඥානයක්. ඒකට දැන් ඔබට මට වයස කියන්න පුළුවන් නේ. අවුරුදු 70යි 50යි 40යි 30යි කියලා විඥාණයට වයසක් කියන්න බෑනේ. දැන් මේ මනුස්ස ජීවිතයේ වයස තමයි අපි මේ කියන්නේ. ඒකෙත් අපි ඇත්තටම කතා කළොත් මාස 10ක් විතර තව ඉස්සරහට අපේ තියෙනවනේ. දැන් උපසම්පදා කරනකොට ස්වාමින් වහන්සේලා උපතින් වයස 20ක් ඕන. පරිපූර්ණ වීසති වස්සෝ. අවුරුදු 20ක් පරිපූර්ණ වෙන්න ඕන උපතින්. සමහර ස්වාමීන් වහන්සේ නමකට අවුරුදු 19යි මාස 6-7ක් වෙනවා. දැන් මොකද කරන්නේ? අන්න ගැබෙන් ගන්නවා. ඒ ගැබෙන් ගන්නවා කියලා කියන්නේ මෙයා දැන් ඉපදිලානේ. ඒ ඉපදීම තමයි අර තුන්වෙනි සතියේදී වෙන්නේ විඥානයක් පැමිණෙනවා. එතන ඉඳලා තමයි ඒ විඥානය කියලා කිව්වේ වෙනත් කෙනෙකුගේ ශරීරයෙන් නිරුද්ධ වෙලා ආපු තත්ත්වේ නැත්තම් දැන් සමහර අය සිහි විසඥව ඉන්නවා සති ගණන් අවුරුදු ගණන් හැබැයි මිය දෙන්නේ නැහැ. ස්නායු පද්ධතිය වැඩ කරනවා. එක් මේ විඥානය අයින් වෙලා ගියපු ගමන් එයා කඩාගෙන යන විඥානං අනිදස්සන. විඥානය එහෙම දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒකත් අනිත්‍යයි. ලෝකේ සියලුම ධර්මතා අනිත්‍යයි. විඥානය අනිත්‍ය වුණත් එය වෙනස් වෙවි යනවා. කොයි වගේද මේ ෆෑන් එකෙන් සුලගෙනකොට දාඩිය නිවෙනවා පේනව නේද? හැබැයි ෆෑන් එකෙන් සුලගෙනවා පේනවද අපිට? දැනෙනවා විතරනේ. ඒ වගේ තමයි මේ විඥානයත් වෙනස් වෙවි යනවා. හැබැයි ඒකම තමයි. කියන්නේ ඒක එහෙම නැතුව එකම විදිහට තියෙන්නේ නැහැ. හරියට මේ වස්ත්‍රයක් වගේ වස්ත්‍රයේ එකින් එක නූල් අයින් කරලා ගත්තොත් එහෙම නූල් කී කෝටියක තත්ත්වයක්ද මේ තිබෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ සිත පිළිබඳ ඉගැන්වීම අපි මේ හිතන තරම් පහසුවක් නෙමේ. මේ නිරීක්ෂණය කරන්න
මෙය හරියට වට කරලා විඥානයේ කොටු කරගන්න. කියන්නේ විඥාන නිරෝධය සඳහා මොන්න තරම්නම් ධෛර්යයක් ගන්න ඕනද කියලා තේරෙන්නේ ඒ සඳහා උත්සාහවත් වෙන අයට. සමහර අයට කියන්න බලන් අනේ හරි ලේසියිනේ සිල් රකින්න කියලා. දැන් මේ පැය කීපේට ඔය ඇත්තෝ සිල් රකින්න ගත්ත උත්සාහය හිතලා බලන්නකෝ. කවදාකවත් නැතුව ගෙදරින් දුරකථන ඇමතුමක් එනවා. ඇවිල්ලා කියනවා මොකක් හරි දැන් Tamanට මේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සතිමත් වෙන්න එපා දැන්. බොරුවක් කියන්නම සිද්ධ වෙනවා. බොරුවක් කියන්නම සිද්ධ වෙනවා. මොකද ඒක කීම තුලින් සත්‍ය කීම තුලින් තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. Taman බේරෙන්න පුළුවන්. හැබැයි Taman යම් කිසි කෙනෙකුට වෙච්ච පොරොන්දුවක් කඩ වෙනවා. මම මේක කියන්නේ නැහැ කියලා කියපු නිසා. එතකොට Tamanට කොච්චර උත්සාහයක් ගන්න ඕනද? ඒක දැන් සමහරුන්ට තේරෙන්නේ මේ උපාසිල් අරගෙනත් කිව්වේ නැහැනේ බොරු කිව්වනේ බොරු කියන්නේ යන්නේ නැහැ. හැබැයි නිහඬ වෙනවා. නිහඬ වෙනවා. එතකොට කියනවා මේ මිනිස්සු සත්‍යවාදී නැහැනේ කියලා. හැබැයි අපි ඊට වඩා ප්‍රතිපත්තිය පුරුණු අපි එයාට වෙච්ච පොරොන්දුව රකින්න. කාට හරි කෙනෙකුට අපි කිව්වා හරි මම මේක කියන්නේ නැහැ. ඔයා මින් ඉදිරියට කරන්න එපා. හැබැයි අද දවසේ එක කොහෙද හරි ගෙදරදී මේවා වෙලා ඔන්න අපිට කවුරු හරි කතා කරලා කියනවා මෙහෙම එකක් ඔබ දන්නවද කියලා. එකපාරම කටට උත්තරේ දීලා කිව්වම දැන් අපිට ඔව් කියන්න බෑ. ඔව් කීම තුල එහෙ ගැටුමක් යනවා. එහෙ ගැටුමක් යනවා. එතකොට අපි උපක්‍රමශීලී වෙන්න ඕනනේ. මම මේ වෙලාවේ සිල් සමාදන් වෙලා ඉන්නේ මම පස්සේ ඇමතුමක් ගන්නම් එතකන් තියන්නම් කියලා හරි කියාගන්න හයිය තියෙන්න ඕන. එහෙම නැතුව අපි මේ කියන්නේ සවිඥානික නොවුනොත් අපි සතිමත් නොවුනොත් ඔන්න අපි ඇත්තම කියනවා කියලා කියන්න ගියපුවාම සත්‍ය වුණත් නුසුදුසු තැනදී නොකිය යුතු බවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තිබෙනවා. සත්‍යයි තමයි. හැබැයි නුසුදුසු නම් අවස්ථාව නොකියා සිටීමේ අයිතිය දුන්නේ බොරු කියන්න බෑ. බොරු කියන්න බෑ නිහඬ වෙන්න පුළුවන්. නිහඬ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිත දමනය කිරීම කියන කාරණාව ලේසි පහසු නෑ. ඔබ නිකමට මම කියනකොට දිගටම යම් සීලයක් ආරක්ෂා කරන්න බලන්න. ඔබට මොන්න තරම් ඒ සීලය බිඳින්න ඕන කරන අවස්ථා උදා වෙනවද කියලා. ඒ උත්සාහය අරගන්න නැතුව කියන්න පුළුවන් හරි ලේසි කියලා. උත්සාහයට අවතීර්ණ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අද වගේ පුරපසළොස්වක් පොහොය දවසක සව් කෙලසුන් නසන්න යන්නේ කියලා දැනනකොට කවුද ඇවිසුනේ? දෙවිවරු මල් වරුස වස්සවන්න දැන් බලාගෙන ඉන්නවා. ඇවිසුනේ කවුද? මාරයා. ඒ උන්වහන්සේ විතරක් ගොඩ යනව නෙවෙයි. මේ 2026 අද වෙනකම්ම මේ ගොඩ යන්න උත්සාහ කරන්නේ උන්වහන්සේ ගොඩ ගියපු නිසා. කී කෝටියක් ජනයා මේ සංසාරගත දුකින් නිදහස් වෙනවද උන්වහන්සේගේ මේ අවබෝධ ඥානයත් සමග. ඒ නිසා මාරයා මොන්න තරම්නම් කලබල කරන්නේ නැද්ද? එදා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පැය කිහිපයක් තිබෙලා හෝරා කිහිපයක් තියලා. වැඩි ඕනේ ඔබ හොඳ උසස් වීමකට යන්නකො බලන්න පෙස්සන් කීයක් එනවද කියලා. මේ හොඳට කතා කර කර ඉන්න අයත් ඒක නුරුස්සනවා. එච්චර ඇවිස්සෙනවා. එච්චර ඇවිස්සෙන නිසා ඒ සෑම අවස්ථාවකදීම තීරණය කරන්න ඕනේ මේ මට නම් එන්නේ මාර පායාසයක්මයි. ඒකට සිත ශක්තිමත් වෙන්න ඕනේ. නැත්තම් අපි ඒ කට්ටියත් එක්ක ඉන්වෝල්ව් වෙන්න පටන් ගන්නවා. ඒවත් එක්ක. අපේ ගමන පැත්තක තියලා අපි පෙස්සන් ගහන අයත් එක්ක එකතු වෙන්න පටන් ගන්නවා. අපිට බනින අයත් එක්ක අපි ඒ කට්ටියත් එක්ක ආගියුමන්ට් කරන්න යන්න පටන් ගන්නවා. අපි අපේ ගමන මගදී නතර කරනවා. ඒ නිසා සිත පාලනය කරන්න ඕනේ. ඒකමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ චිත්තං දන්තං සුඛවහං. පබස්සර මිදම් භික්කවේ චිත්තං. මේ සිත ප්‍රභාස්වරයි. ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මේ බාහිර වශයෙන් එන්නා වූ කෙලෙස් වලින් තමයි හිත දූෂ්‍ය වෙලා යන්නේ. බාහිර කෙලෙස් කියලා කියන්නේ අපිට ගන්න අදහස්. පොතක් කියවලා බලන්නකෝ. පොතක් කියවනකොට ඒ ලියපු කෙනාගේ දෘෂ්ටි අපේ ඔළුවට එනවා. රටක් ගැන වේවා, ජාතියක් ගැන වේවා, ආගමක් ගැන වේවා, පුද්ගලයෙක් ගැන වේවා අපට දෘෂ්ටියක් වෙනවා ඒ අරන්. අපි යම් කිසි කෙනෙක් ඇසුරු කළා කියන්නකෝ වෛරයකින් පිරුණු කෙනෙක්. එයා තමයි අපට කියන්නේ. ගෙදර ඉන්නකොට හිතන්නකෝ මාමා ගෙදරට එනවා. එනකොට පුතාලට කියනවා අපේ නම් මල්ලි තමයි. පොඩ්ඩක් පරිස්සමින්. ඒ ළමයාට හානියක් කරලා නැහැ අපට තමයි හානිය කරලා තියෙන්නේ. හැබැයි ළමයාගේ ඔළුවටත් අපි දානවා මෙයා දුෂ්ටයි කියලා. ඊට පස්සේ ළමයා හැම වෙලාවෙදිම උපකල්පනය කරන්නේ අර ආගන්තුක වශයෙන් ආපු කෙලෙස් වලින්. කියන්නේ අපි අතින් තව කෙනෙකුට හානියක් වෙන්න පුළුවන්. හැබැයි යාගේ දරුවට අපෙන් හානියක් වෙන්නේ නැහැ. හැබැයි දෙමව්පියෝ ඒක අඟවලා තිබ්බහම මොකද වෙන්නේ? ආගන්තුක වශයෙන් එන උපක්ලේශ වලින් අපි අර විදිහටම අර දෘෂ්ටි කෝණයම බලන්න පටන් ගන්නවා. ඒ නිසා
තමන් කා එක්ක හෝ ගැටුමක් ඇති වුණාට තව කෙනෙක්ටත් මගේ ගොඩට එකතු වෙන්න කියලා ආරාධනා කරන්න එපා කියලා තමන් විසඳ ගන්න බලන්න. තව කෙනෙක් තමන්ගේ ගොඩට ගන්න එපා. දරුවෙක්වත්. ඒකද ඒ කට්ටිය ජීවත් වෙන්න ඕනේ. ඒ කට්ටිය ගොඩ යන්න ඕනේ. ඒ කට්ටියට හානියක් වෙලා නැහැ. ඒ අයටවත් අර දෘෂ්ටි ග්‍රහණය ඇති කරන විදිහේ දේවල් වලට යන්න එපා. ඒක තමයි ඔබගේ සිත ඔබ ශක්තිමත් කර ගැනීම සහ ඔබගේ පහළ පිරිසගේ සිතට බාධා නැත්නම් ක්ලේශ ධර්ම ඇතුල් නොකර ඉන්න ගන්න උත්සාහය හැටියටයි සඳහන් කරන්න පුළුවන්. එහෙමයි අපේ හවුදුන්නේ. ඒ වගේම මම කැමතියි අපේ ධම්මපුත්ති ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේගේ කාරණාවම තවත් දිගුවක් හැටියට ඉස්සරහට ගෙනියන්න. අපේ හවුදුන්නේ මේ සිත මේ අපි කිව්වා මේ ඊටාම ප්‍රභාෂරව තමයි අපි උප්පත්තිය ලබන්නේ. හැබැයි මේක කිලිටි වෙන එක හරි අපිරිසිදු වෙන එක හරි අපිට අනවශ්‍ය දේවල් එකතු වීම එක හරි සිද්ධ වෙනවා. නම් මේ බෞද්ධ ප්‍රතිපදාව තුළ කොහොමද අපේ හාමුදුරනේ මේක නිවැරදි කරගන්නේ වෙනස් කරගන්නේ පිරිසුදු කරගන්නේ? හොඳයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ ප්‍රභාෂර සිත කිලිටි වෙන්නේ බාහිර කාරණා වලින්. එතකොට දැන් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් කෝල් එකක් ආව වෙලාවක ෆෝන් එකකින් අපිට උත්තරයක් දෙන්න වෙනවා කියලා. දැන් අපේ හිත කිලිටු කරගන්න ඕනේ නැත්තම් අපිට පුළුවන් නම් අපිටත් ෆෝන් එක තියලා ඉන්න පුළුවන්. උත්සාහවන්ත වෙන්න ඕනේ. අපේ දැන් ෆෝන් එකක් තියා ගන්න ඕනේ. අපේ පවුල ගැනත් හිතන්න ඕනේ. ඔක්කොම හිතන්න ඕනේ. සිලුත් ගන්න ඕනේ. ඔය ඔක්කොම සමහරක් වෙලාවට එකට කරන්න බෑ. උත්සාහයක් නැතුව කොතම තැනකවත් සම්බුද්ධ ශාසනය නිවන් අවබෝධ කරගන්න බෑ. උත්තාන වීරිය තියෙන්නම ඕනේ. ඒකට අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම කරන්න ඕනේ. දැන් අද ඕගොල්ලෝ මේ වෙලාවේ ගෙදර හිටියානම් වෙනදාට බණ අහනවද? නෑනේ සමහරක් වෙලාවට පෞද්ගලික වැඩකනේ ඉන්නේ. දැන් අද ඕගොල්ලන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බණ අහන්න වෙනවනේ. අන්න හිත দমনය කරන් ඉන්න වෙනවා දැන්. හැයි මම මේ වෙලාවේ සිල් අරන් ඉන්නේ. මම මේ වෙලාවේ බණ අහන වෙලාව. මම වෙලාවට මේ වෙලාවේ ටීවී එක බලනවා නැත්නම් මොකක් හරි වෙන වැඩක් කරනවා. අද ඒ ඔක්කොම පැත්තකට තියලා ඔන්න අද බණ අහන්න වෙනවා. හරිම වෙහෙසයි එතකොට. එතකොට අපිට අර නැතිනේ දැන් බුදුරජාණන් වහන්සේගේ තියෙන අපේ දාලා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. දැන් කවුරුර කිව්වොත් එහෙම රැයට බත් කෑවොත් නිරේ යනවා කියලා. නිරේ යනවද? නෑ. දැන් ඕගොල්ලෝ බලන්න පින්වත්නි දැන් අද ඕගොල්ලෝ 12 වෙද්දි සාමාන්‍ය ආහාර අරගෙන ඉවරයිනේ. දැන් ඕක ආහාර අරගත්තට පස්සේ දැන් අපි ඕක ජීර්ණය කරන වෙලාවෙ නෙමෙයි. නේද? එතකොට අපිට උත්සාහයක් තියෙන්න ඕනේ අර නිදිමත කියන්නේ කඩගන්නයි. මොලේ තියෙන ලේ ටිකක් ජීර්ණ ක්‍රියාවලියට යනවා. මම හිතන්නේ වෛද්‍යතුමා ඒක පැහැදිලි කරයි මේ වෙලාවට. මොලේ තියෙන ලේ ටිකක් ගියා දැන් අපි නිදිමත එනවා, කම්මැලිකම එනවා, වෙනදා කරපු දේවල් ටික කරන්න වෙන්නේ නැහැ. ඔන්න සම්පූර්ණයෙන්ම මේ මොහොතේ ඕගොල්ලෝ කරන්නේ මේ හිතත් එක්ක කරන සටනක්. මේ වෙලාවේ මොකද කරන්නේ? අන්න අපි මේ තියෙන බාහිර කෙලෙස් මැඩලගෙන අර අකුසල් සිත දුරු කරලා කුසල් වැඩි දියුණු කිරීම පිණිස මේ සීලය සකසාගෙන තියෙනවානේ. දැන් වෙනදාට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. අද මොකද්ද කියන්නේ? අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට අපිට සමහර විට සමහරක් වෙලාවට අර ආසාවෙන් කටහඩක් ඇහුවොත් පොල්ලි වැටෙනවා බඹසරේ. කියන රාගසිතෙන් ඇහුවොත් එහෙම එතන මේ බඹසරේ සමහරක් වෙලාවට කැඩෙන්නේ නැති වුණත් යම්කිසි පුල්ලි වැටීමක් වෙනවා. ඒක නිසා හොඳට මත් තියාගන්න. දැන් මහා නාම ශාක්‍ය ඇවිල්ලා අහනවානේ හාමුදුරනේ පන්සලේ හිටියාම අපිට සීල් රකින්න පුළුවන්. ගෙදර ගියාම මේ ඔක්කොම කරගන්න වෙන්නේ නැහැනේ අපිට. ගෙදර ගියාම අපි බාහිර කොහොමද අපි දැන් මිය ගියාට පස්සේ හොඳ තැනක උපදින්නේ අපිට ඒක කොහොමද ඒක හිතා ගන්න පුළුවන් කියලා හිතා ගන්න බෑනේ කියලා මහා නාම ශාක්‍ය කියනවානේ. එතකොට මොකද්ද කියන්නේ? ඕගොල්ලෝ පන්සිල් පද පහ රකින්න. කෙනෙක්ගේ අර ආරම්භක සිතයි අවසන් සිතයි කියන කාරණාව පිළිබඳ අපිට ලොකු අවබෝධයක් ගන්න බැරි නම් හොඳම දේ තමයි දැන් අපි ඊළඟ ආත්ම භවයේ පිළිබඳ අපි නිවන් මාර්ගයේ යන කෙනෙක් නම් අපිට ඒකේ ලොකු අවබෝධයක් අපේ ජීවිතේට හිතට දැනෙන්නේ නැත්නම් ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ පන්සිල් පද පහ රකින්න. එතකොට මෙලොවත් දියුණුව හැදෙනවා පරලොවත් දියුණුව හැදෙනවා. බලන්න පින්වත්නි කෙනෙක් ඉන්නවා ඒ කෙනා තමන්ගේ මුළු ලෝකෙටම මෙත් සිතෙන් ඉන්නවා. මෙත් සිතෙන් ඉන්නවා කියන එක තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදන්. ඒ මෙත් සිතක් තියෙනවා නම් කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න පුළුවන්ද? බෑ. මෙත් සිතක් තියෙනවා නම් අනිත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න පුළුවන්ද? බෑ. මෙත් සිතක් තියෙනවා නම් Tamanගේ බිරිඳ නම් ඉන්නේ බිරිඳට බොරුවක් කරන්න වංචාවක් කරන්න හිතනවද? නෑ. ඊට පස්සේ බොරු කියන්න හිතනවද? නෑ. Tamanගේ මදේට ප්‍රමාදයට හේතු වෙන පිණිස කටයුතු කරන්න හිතනවද? නෑ.
එහෙම වුණාම මෙලව දියුණුව ඇති වෙනවා. ඒක 아무තුවෙන් ඇති කරන්න දෙයක් තියනවද? නෑ. බලන්න මේ පවුල කොච්චර සතුටින් ඉන්න පුළුවන් පවුලක්ද කියලා. තමන්ගේ බිරිඳට බොරුවක් ළමගේ දරුවෝ හොර වැඩක් කරන්නේ නැහැ දෙමව්පියන්ට නේ. ඊට පස්සේ බිරිඳට බොරු වැඩක් කරන්නේ නැහැ. ස්වාමියාට හොර වැඩක් කරන්නේ නැහැ. බොරුවක් වංචාවක් කරන්නේ නැහැ. එතකොට මෙලව දියුණුව හැදෙනවා. අපි දන්නේම නැතුව සීලය ගොඩ නැගෙනවා. සීලයෙන් සිත සමාධිමත් වෙනවා. එතකොට හිත දැන් අර හදිස්සියට කොරස් කටෙත් අදා ගන්න බෑ කියන කතාවෙන් අපි ඈත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ සිත සමාධිමත් වෙලා ප්‍රඥාව හැදෙනවා. දැන් වෛද්‍යතුමා කිව්වා මේ ඒ කියන්නේ විද්‍යාව කාලෙන් කාලයට වෙනස් වෙනවා කියලා. එතකොට විද්‍යාව කාලෙන් කාලෙ වෙනස් වෙන්න හේතුව තමයි ඒක දැනුම් සම්භාරයක් වෙන එක. සම්බුද්ධ ශාසනය කියන්නේ ප්‍රඥාවන්තයන්ට තියෙන එක. ප්‍රඥාව කියන එක හැදෙන්නේ සීලය තුලින්. එතකොට සීලය කියන එක කෙනා දෙක දිගටම මේක පවත්වාගෙන ගියොත් සිත සමාධිමත් වෙලා ප්‍රඥාවන්තව කටයුතු කරලා උතුම් වූ නිවන් මාර්ගයේ යන්න හේතු සකසා ගන්න පුළුවන්. එමය අපේ හැමදෙන්නේ. මම හිතනවා දැන් මේක දැන් බණ අපි කොච්චරවත් අහනවනේ. ඒ කියන්නේ ඒ තරම් බණ අපි අහලා නැතුව ඇති අපේ ජීවිත කාලේ අහලා තියෙන තරම් බණ. හැබැයි අපේ ජීවිතවල හැමදාම ප්‍රශ්න කරදර තියෙනවා. ඒව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි, ඇත්තටම දැන් මේ අපේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් ඔබතුමත් අපිට ඒක පැහැදිලි කරා. දැන් අපි හෘද ස්පන්දනය ආරම්භ කරනකොට ඔන්න අපි නැවත භවය ලැබුවයි කියන විශ්වාසය ඇති කර ගන්නවා. එතකොට මේ හෘදේ වස්තුව කියන්නේ අපි මේ ලෝකයකට මේ භෞතිකව ජීවත් වෙන්න පරිසරයක් වගේ දෙයක් හදාගන්න නාම රූපයක් හැටියට එළියට එීමක් වගේ දෙයක්. හැබැයි අපි මේ කතා කරන්නේ හෘදේ වස්තුව හරි මේ ශරීරයේ තියෙන වෙනත් අවයවයක් ගැන නෙමෙයි. උදාහරණයක් කිව්වොත් වෛද්‍ය විද්‍යාවේ අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට මේ මොළයත් එක්ක තමයි මේ ශරීරයේ පද්ධතිය ක්‍රියාකාරීත්වය මෙහෙයවන්නේ ගොඩක් මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. උදාහරණයක් ඇටකුත් මොළය අකර්මණ්‍ය වුණොත් එහෙම මේ මනුස්සයා ජීවත් වෙලා වැඩක් නැහැ වගේ. ඉතින් එහෙමනම් කොහොමද මේ හදවත කියන එක භෞතික ශරීරයක වැදගත්ම කියන්නේ එන්ජින් එක වගේ නම් මේ මොළය කියන එක අපිට මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? ඒකත් එක්ක ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සිත කියන එක මේ කොහෙද තියෙන්නේ? ශාන් මහත්මයා බොහොම ස්තුතියි බොහොම පිං ප්‍රශ්නෙට. දැන් අපි නතර කරපු තැන ඉඳලා පොඩ්ඩක් පැහැදිලි කිරීම කරගෙන ගියොත් මට පොඩි කාරණාවක් පැහැදිලි කරන්න තියෙනවා. ඔයගොල්ලෝ අපේ මේ ස්නායු පද්ධතිය හැදිලා තියෙන මූලිකතම ඒකකය තමයි ස්නායුව කියලා කියන්නේ. ස්නායුව. ඔය කියන්නේ අපේ ස්නායු නරක් වෙලා ස්නායුවක් ඇදිලා ඔය කියන්නේ ඒකේ පොඩි හැටන ඔපනෙන්න. එතකොට මේ අයන කියලා තියෙනවා. අයන හුවමාරුවෙන් පොඩි විද්‍යුතයක් හට ගන්නවා. පොඩි කරන්ට් එකක් තේරෙන භාෂාවෙන් කිව්වොත්. ඔනෝය අයන හුවමාරුවෙන් ඇතිවෙන විද්‍යුතයත් එය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවත් ස්නායුවට තියෙනවා. එතකොට සමහර ස්නායු අපිට ප්‍රකටයි. දැන් ඔය බලනහර රිදෙනවා කියන ප්‍රකටයි. හැබැයි අප්‍රකටයි සමහර ස්නායු පටල. දැන් පොඩි උදාහරණයක් ඇටියට අපිට මේ භෞතික ශරීර නැති බ්‍රහ්මවරුන්ට දෙවිවරුන්ට එතකොට ඔය പ്രേත ලෝකවල ඉන්න සත්වයන්ගේ මේ ස්නායු පටලය මේ සිත් ඇතිවීමේ ප්‍රවණතාවය මේ ඇතිවන මාධ්‍ය තවමත් නවීන විද්‍යාවට ගෝචර වෙලා නැහැ. ඒක තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් අපිට දේශනා කරලා වදාලා. නමුත් අපිට ගෝචර වෙන මනුෂ්‍ය මේ සංසිද්ධිය මත මේ සිතක් කියලා කියන්නේ ඊශාන් මේ ඇතිවන විද්‍යුතයත් එහි සම්ප්‍රේෂණයත්. ඔකේ වචනයක් තියෙනවා පාලියේ මේ චිත්තක්ෂණයක් කියලා. ඔක බුද්ධඝෝෂ හාමුදුරුවෝ විසුද්ධි මාර්ගය සහ අටුවාවල විස්තර කරනවා මේ අසුරු සැනක් හෙළන වේගයක් තුල චිත්තක්ෂණ ලක්ෂ කෝටි වාරයක් පහළ වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ මේ අපේ තියෙන මේ නර්ව් ඉම්පල්ස් එකක් ඇතිවීමේ. ඒ කියන්නේ මේ විද්‍යුත් වෙනසෙන් ඇතිවෙන මේ ආරෝපණය. මේක අපි කියන නර්ව් ඉම්පල්ස් කියලා. ඒක අපි මනින්නේ මිලි තත්පර වලින් මිලි තත්පර එකක්. කියන්නේ ඊ타ත්ම කුඩා කොටසක්. එතකොට මේ ස්නායුවක් කොතනද තියෙන්නේ? එතන හිතක් තියෙන්න පුළුවන්. ස්නායුවක් කොතනද තියෙන්නේ? එතන හිතක් තියෙන්න පුළුවන්. එතකොට දැන් ඔය මොළය කියලා කියන්නේ ඇත්තටම මිනිස්සයාට ඊ타ත්ම
අපිට තියෙන ඒකයි මේ මිනිහෙක් බුදු වෙන්නේ ඒකයි. මේ මුළු මහත් ස්නායු සම්ප්‍රේෂණ ශක්තියින්ගෙන් වැඩිපුරම ශක්තිය තියෙන්නේ මිනිස්යාට. ඒ ශක්තිය තන්පත් වෙලා තියෙන ස්නායු එකතුවට තමයි මොළය කියලා කියන්නේ. තේරෙනවද? ඒතර අපිට ජීවත් වෙන්න මොළය අවශ්‍ය නැහැ. ජීවත් වෙන හදවතත් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයක් කොහේ හරි තියෙනවනම්. දැන් ඔය ඔයගොල්ලෝ අහලා තියෙනවද අර මැෂින් එකට දාලා මේ මැෂින් එක ගැලෙව්වා. අයියෝ බලන්න මේ මොනිටරේ පෙන්නනවා. නෑ. විශේෂඥ වෛද්‍යවරු දෙපළක් විසින් තහවුරු කරනවා ස්නායු පද්ධතියේ කොතනක හරි වැඩද කියලා. ස්නායු පද්ධතියේ වැඩ නැත්තම් අපි සලකනවා ක්ලිනිකල් ඩෙත් එකක් හැටියට. එහෙම මිය ගියා කියලා. ඒ නිසා ස්නායු පද්ධතියක් ස්නායු සෛලයක් මේ කොහේ හරි මේ විද්‍යුතියක් ඇති වෙලා ඒක සම්ප්‍රේෂණය වෙනවා නම් එතන සිතක් තියෙන. එතකොට මනුස්ස අපේ තියෙන ඇහැට පේන නියුරෝනයක් තුල. එතකොට දැන් අපි ඉඳලා සියලුම සත්වයෝ මේක මට මේ ප්‍රශ්නේ අහනවා ඉෂාන් මහත්තයා මේ වගේම මේ වෙනත් රටක තිබිය විද්වත් මණ්ඩපයකින් එක්තරා ආගමික භක්තිවන්ත කතිකාවියක් මගෙන් අහනවා බෞද්ධයා කියන්නේ ඔගොල්ලෝ කියන මේ සත්තු මරන්න එක හොඳ නෑ කියලා. ශාක කියන්නේ සත්තුනේ. එතකොට ඔගොල්ලෝ කොළ කනවනේ. ඔගොල්ලොත් එතන මිනි මරනවනේ කියලා. අපේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ සත්වයා කියන අර්ථකථනය විද්‍යාවට වඩා ගොඩාක් සංකීර්ණයි. විද්‍යාවේ සත්වයා කියලා කියන්නේ ස්නායු පටලේ මොනවා හරි සෛල පටලයක් ඇතුලේ මොනවා හරි රසායනික ක්‍රියාවලියක් වෙනවා නම් ඒක සත්‍යෙක්. නමුත් අපේ කියලා කියන්නේ මෙන්න මේ ස්නායුක ක්‍රියාකාරීත්වය සිතක ක්‍රියාකාරීත්වයක් කොහෙද තියෙන්නේ? සිතක් තියෙනවා නම් එතන සත්වයේ සත්ව ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට අපි ඇයට පැහැදිලි කරා පිළිගත්ත සබාව අපේ ඒ විද්‍යාවට අනුරූප වූ අපේ බුදුදහමේ අර්ථකථනය. ඒතර සත්වයා හැටියට අපි කරන්නේ මොකක්ද? අපි ගන්නවා බාහිර පරිසරයෙන් යම්කිසි උත්තේජන. ඒක බුදුරජාණන් වහන්සේ ආයතන ධාතු සංග්‍රහයේ අපි ධර්මයේ සඳහන් වෙලා තිනවා. අපිට ආයතන 6ක් තියෙනවා. ඉන්ද්‍රියන් 5 දෙනෙකුයි අනිත් එක්කෙනා කවුද? අනිත් ආයතනේ මනසයි. අපිට ඔය දේ ඕගොල්ලන්ගෙන් එනවා ඉන්පුට් එකක්. ඊට පස්සේ මේක යම්කිසි මේ ඔගොල්ලෝ චිත්ත වීති ගැන අහලා තියෙනවා නම් හරි අපූර්වට විද්‍යාවත් එක්ක සමපාත වෙනවා. වෙලාවක් තිබුණොත් පැහැදිලි කරලා දෙන්නම්. අපි සම්ප්‍රේෂණයක් වෙලා අපි ප්‍රතිචාරයක් දක්වනවා. රෙස්පොන්ස් එකක් දක්වනවා. ජීවිත කාලේ ඉපදිච්ච දවසේ ඉඳලා අන්තිම මොහොත වෙනකන් ජීවත් වෙනවයි කියලා අපි කරන්නේ අපේ මේ ඉන්ද්‍රියන් 6කින් එන අරමුණු වලට අපි මේ සංස්කාර එහෙම නැත්නම් අපි මේ ප්‍රතිචාර දක්වමින් යන ක්‍රියාවලිය තමයි ජීවත් වෙනවයි කියලා කියන්නේ. ඒ නිසා ඔන්න සිත කොහෙද තියෙන්නේ? ස්නායුක ක්‍රියාකාරීත්වයක් කොහේ හරි තියෙනවා නම් එතන සිත කියලා කියන්නේ. මොළය කියලා කියන්නේ මොකක්ද? ස්නායුක ක්‍රියාවලීන්ගෙන් අග්‍ර කොටසක් අග්‍රභාගයක් අග්‍ර ක්‍රියාවලියක් සිදු වෙන තැනක් තමයි මොළය කියලා කියන්නේ. මේ මිනිස් මොළය අපි දන්න සත්ව ලෝකයේ කිසි කෙනෙකුට උරුම නැහැ. අපි දන්න මේ මෙච්චර ශක්ති දාමයක් මෙච්චර දැනුම් සම්භාරයක් මෙච්චර බලයක් වෙන කිසිම සත්වයකට නැහැ. මං හිතන්නේ සම්මා සම්බුද්ධත්වයට මිනිස්සෙක්පත් වෙන්නේ ඒ කාරණාව නිසා වෙන්න ඕනේ. ඔව් ඇත්තමනේ. ඇත්තටම මානව පරිණාමයේදී සුවිශේෂී වෙන්නේත් මේ මොළේ වර්ධනයම තමයි. එහෙමයි. මම හිතන්නේ මේ දායකයන්ට අපි දැනගන්නට කිව්වොත් නිකන් විස්මිතයි. ඒ වගේ නියුරෝන්ස් මොළේ ඇතුලේ බිලියන ගාණක් තියෙනවා. ඒතර ප්‍රමාණය හතුනාම අපේ චිත්ත පරම්පරාව කොච්චර විශාලද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපේ නායක හම්දුරනේ මේ තරම් විශාල මේ මොළේ හරි මේ ශරීරය හරි පාදක කරගත්ත මේ සිත ක්‍රියාකාරීත්වයේදී ඇතිවෙන යම් යම් ගැටලු වලට මම හිතනවා බටහිරෙන් වැඩිපුර උනන්දු වෙන කාරණාවක් තමයි දැන් මේක මේ দমনය කරගන්නවට වඩා මේ පිළිබඳව බලන්න පුරුදු වෙලා තියෙනවා. අපි ඒකට දැන් මේ විද්‍යාත්මකව නමක් කියනවා. අපි ගොඩක් සතිමත් බව එහෙම නැත්නම් සිතේ එකඟ බව වගේ දේවල් ගැන අහලා තිබ්බට බටහිරෙන් අපිට ඇවිල්ලා තියෙන්නේ ගොඩක් මේ අපිට සිංහලටත් වඩා හුරු පුරුදු වචන තමයි මේ මයින්ඩ්ෆුල්නස් කියන එක. මොකද්ද අපේ හාමුදුරනේ බෞද්ධ විග්‍රහයයි මේ බටහිරයි මේ පාවිච්චි කරන නැත්නම් අපි උනත් දැන් පාවිච්චි කරන්න කැමැත්තෙන් ඉන්න මේ මයින්ඩ්ෆුල්නස් කියන්න සිතේ සමාධිය.
ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ පර්යේෂණය ගැන බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශයක් තිබෙනවා අරිය පරියේෂණ සූත්‍රය. Noble Research. අරිය පරියේෂණ සූත්‍රය. ඒ කියන්නේ ඒක ඇත්තටම උන්වහන්සේට ඕන උනේ මේ සිත පිළිබඳව සොයන්න තමයි. දැන් අපි වගේ නෙවෙයි. දැන් අපි නම් රිසර්ච් කරන්නේ ડોක්ටර් වෛද්‍යතුමනි වෙනත් ආකාරයකින්නේ. ඒ කියන්නේ කවුරු හරි කියපු එකක් අරගෙන පොත් ටිකක් අරගෙන බලලා අපි රිසර්ච් එකක් දීලා PhD එකක් ගන්නවා. උපාධියක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ මේකේ ගැඹුරටම බහිනවා. සාරාංශික කල්පලක්ෂයක් වෙනම උන්වහන්සේ මේ ගැන පරිශ්‍රණයක් කරනවා. අවසාන භවයේදී සියල්ල උන්වහන්සේ ප්‍රතික්ෂේප කරගෙන අත්හරිනවා. සියල්ල කියලා කිව්වේ දරුවා, බිරිඳ, නිවාස, යාන වාහන, සුඛෝපභෝගී ජීවිතය. ඔන්න රිසර්ච් එකක් කරන කට්ටිය කරන්න ඕන වැඩ. ඒකට ඩීප්ලි බහින්න ඕන. එහෙම නැතුව ඒ ගැන ලියලා හරියන්නේ ඒකට බහින්න ඕන. දැන් අපි කරන්නේ ගැන ලියනවා මිසක් ඒකට බහින්නේ නැහැ. භාවනාව ගැන අපිට කියන්නත් පුළුවන් ලියන්නත් පුළුවන්. භාවනා කරන්නේ විනය ගැන අටුවාවේ තියෙන්නේ කොහොමද, ටීකාවේ තියෙන්නේ කොහොමද, වෙන විග්‍රහ කොහොමද, හැබැයි විනය රකින්නේ බුදුරජාණන් වහන්සේ ගැන අපෝ ඕන තරම් කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රගුණ කරන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් ඊටාම ගැඹුරු පරිශ්‍රණයක් කරනවා මේ මරණින් නිදහස් වීම සඳහා. උන්වහන්සේට ඕන උනේ ඇත්තටම පබ්බතට්ටෝව බුම්මට්ටේ දීරෝ බාලේ අවික්කති. පර්වතයක් උඩට ගිහිල්ලා බැලුවහම පල්ලෙහා ඉන්න මිනිස්සු කරන වැඩ ඔක්කොම පේනවා. දැන් අපි තලයේ මේ හැඩ තලයකටනේ බලන්නේ මේ කට්ටියව. හැබැයි කවුරු හරි කෙනෙක් උඩින් බැලුවොත් එක එක්කෙනා තනි තනියෙන් ඔළුව හොල්ලන හැටි පේනවා. කකුල හොල්ලන හැටි පේනවා. දෙන්නේ කතා කරන හැටි පේනවා. මේ ඔක්කොම පේන්නේ කොහෙට ගියොත්ද? අපට වඩා ඉහළට ගියොත්. පබ්බතට්ටෝව බුම්මට්ටේ ධීරෝ බාලේ අවික්කති. ප්‍රඥාවන්තයේ පර්වතයක් මුදුනට ගියොත් පල්ලෙහා ඉන්න මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය එයාට දකින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනානේ පඤ්ඤා පාසාද මාරුයිහ පඤ්ඤා පාසාදං ආරුයිහ. ඇත්තටම කන්දකට නෙමෙයි බුදුහරු නගින්න කියන්නේ. ප්‍රඥා ප්‍රාසාදයට. ප්‍රඥා ප්‍රාසාදය කියලා කියන්නේ අපේ මනස ඉහළ තලයකට දියුණු කරන්න ඕන. පඤ්ඤා පාසාද මාරුයිහ අශෝකෝ සෝකිනින් පජං. සෝකී මිනිස්සුත් දිස්සෝකී මිනිස්සුත් හරියට හඳුනා ගන්න පුළුවන් වෙනවා ප්‍රඥා ප්‍රාසාදයේ මුදුනට ගියෝ. ඒක එහෙම ලේසි එකක් නෙවෙයි. දවසක් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඔය සංයුත්ත නිකායේ ජටා සූත්‍රයේ තියෙන. ඇවිල්ලා අහනවා අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතා පජා. තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටං. භාග්‍යවතුන් වහන්සේ මේ සත්වයා කෙලෙස් සහිත සත්වයා අන්තෝ ජටා ආභ්‍යන්තරිකව ඒ අය ගැට ගැහිලෙන එක. ඒ කියන්නේ ගැටලු වලට පත් වෙලා ඉනවා. කියන්නේ අපේ මානසික වශයෙන් අපි විඳින දුක. දැන් අපි මෙහෙම hina වෙලා හිටියට කොච්චර ප්‍රශ්න ගොඩකද මේ ඉන්නේ. මේ පුටුවල ඉන්නකොට මේ මයික් එක අරගෙන ඉන්නකොට ඔබ ඔහොම ඉන්නකොට අපට හිතෙනවා සා හරිම ලස්සනයිනේ මෙහෙමනේ කියලා නෑ. ඒක පේන්නේ අන්තෝ ජටා. ගිනි ගොඩක ගිනි කන්දක ඉන්නේ. වායු සමීකරණය කරපු කාමරයක නිදාගත්තත් දාඩිය දානවා. තියෙන ප්‍රශ්න ටික මතක් වෙනකොට. අන්තෝ ජටා මානසික පීඩා. මානසික පීඩා කියන්නේ කෙලෙස් වලින් වෙන ගැටලුව. බහි ජටා බාහිර වශයෙන් එනවා. දැන් අපේ ඇත්තටම දුක්ඛ දෝමනස් කියලා වචන දෙකක් තියෙනවානේ. දුක්ඛ කියන වචනය ඇත්තටම බාහිර වශයෙන් හටගන්න. දැන් ඉඳගෙන ඉන්නකොට දිගටම ඉඳගෙන ඉන්නකොට මොන දුකද දැනෙන්නේ? කායික දුක. කායික වශයෙන් දැනෙන දුක. දැන් ඕක තමයි ඉංග්‍රීසියෙන් සෆරින් කියලා කියන්නේ. ඒකට දුක්ඛ කියන වචනය ඉංග්‍රීසියට පරිවර්තනය කළේ සෆරින් කියලා. ඇත්තටම දැන් ඒක නෙවෙයි යෝජනා කරන්නේ. unsatisfactory කියන වචනේ තමයි දැන් ගන්නේ අසතුටු. එයා සතුටු නැහැ. කිසිම දෙයකින් එයා තෘප්තිමත් නැහැ. ඒක තමයි දැන් දුක කියලා නිර්වචනය කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒකට යෝජනා කරන්නේ සෆරින් කියන වචනයට වඩා මේක. ඒ කියන්නේ මොනම තත්වයකට ගියත් අපිට සතුටක් නැහැ. ඒ ගැන අපි සැටිස්ෆයිඩ් නැහැ. අපට තෘප්තියක් නැහැ.
ඒ නිසා දුක්ඛ කියන වචනේ බුදුරජාණන් වහන්සේ ආකාර දෙකකට තව කඩලා පෙන්නනවා. දුක්ඛ දෝමනස්ස. දුක්ඛ කියනවා කායික දුකට, දෝමනස්ස කියනවා මානසික දුකට. දෝමනස්සේ පේන්නේ නැහැ. දෝමනස්සේ විඳින එකක්. ඒක මෙතනින් වින්දනය කරන එකක්. මේ දේවතාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අන්තෝ ජටා බහි ජටා. ඇතුළතින් සහ පිටතින් ගැටවලින් වෙලුණු මේ සත්වයා ජටාය ජටිතා පදා ගැටලුවෙන් ගැටලුවට පත් වෙලා තියෙනවා. දැන් කියන්නේ හරියට දැලක පැටලිච්ච මාළුවෙක් වගේ. මාළුවාගේ උත්සාහය මොකද්ද? එයා උත්සාහ කරන්නේ ගැලවෙන්න, නිදහස. නිදහස ඕන කරලා වරල් ගහන්න දඟලන්න මොකද වෙන්නේ? එයා පැටලෙනවා. අපිත් සමහර ප්‍රශ්නවලට විසඳුමක් ඕන කියලා ගන්න ඩිසිෂන් එකම තීරණයම අපව තව බැඳුමකට හේතුවක් වෙන ප්‍රශ්නයකට හේතුවක් වෙනවා. ජටාය ජටිතා පජා තං ගෝතම පුච්චාමි. ඒ කරුණ මේ ගෞතමයන් වහන්සේගෙන් අහනවා. කෝයි මං විජටේ ජටං. කවුද ස්වාමීනි මේ ගැට ලියන්නේ? කවුද මේ ගැට මනාකොට ගැටවලින් මිදෙන්නේ? බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ උත්තරය. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. දැන් ડોක්ටර් කියපු කාරණාවත් මේ ස්වාමින් වහන්සේ කියපු කාරණාවත් මම කියපු කාරණාවත් විසඳ ගන්න කෙනෙක්ගේ බේස් එකක් තියෙන්න ඕන. ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕන. මොකද්ද? සිල්වත් වෙන්න ඕන. ඒක නොවි හිත හදන්නත් බෑ. එතනින් එහා ගැන කතාවකුත් නෑ. බේස්මන්ට් එක හැදෙන්න ඕන. බේස් එක හැදෙන්න ඕන. පදනම වැටෙන්න ඕන. එයා සිල්වත් වෙන්න ඕන. සිල්වත් වුණාම එයා සමහර තැන්වලදී ඔය දඟලන නලියන ගතිය නැති කරනවා. අනවශ්‍ය ලාභ එනකොට එයා බය වෙනවා. දැන් නිතරම දැන් අපට උනත් අනවශ්‍ය විදිහට යම් දේවල් ලැබෙනකොට හිතෙනවා මම මෙහෙම ඉඳීමෙන් නේද මට මේක ලැබෙන්නේ, මම මේක වෙනස් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම වෙනස් වෙච්ච තැන් තියෙනවා ලාභයට බයි. සමහරු ලාභ නොලැබෙනකොට ලාභ ලබා ගැනීම සඳහා යම් උපක්‍රමවල යෙදিলা තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි සීලේ පතිට්ඨාය. සීලේ පිහිටන්න ඕන. කවුද එහෙම සීලේ පිහිටන්නේ? නරෝ. තිරිසන් සතුන්ට සිල් රකින්න අමාරු. බලන්නකො බුදුහරෝ පාවිච්චි කරන වචනේ වෛද්‍යතුමනි. නරෝ මිනිහෙක් වෙන්න ඕනේ. එයා කොයි වගේ කෙනෙක්ද? සපඤ්ඤෝ. ප්‍රඥාව සහිත කෙනෙක් වෙන්න ඕන. ප්‍රඥාව දිනු කරන වෙනම කතාවක්. ඒ ඕනම එකකට වැදගත් වෙන්නේ මේක. සීලය. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. අන්න ආපහු වචන එනවා අපේ නිවේදකතුමනි. චිත්තං පඤ්ඤංච භාවයං. චිත්තං පඤ්ඤංච භාවයං. සිතත් ප්‍රඥාවත් දෙක එයා සමානුපාතික සමානුරූපීව වර්ධනය කරනවා. වර්ධනය කරනවා. සමහර කෙනෙක් ප්‍රඥාව විතරක් දිනු කරොත් එයා ඕනෑමට වඩා තියරි ගැන හිතන්න පටන් ගන්නවා. දැන් සමහර දැන් අපේ ඔය අපි ඇසුරු කරනවානේ මනෝ උපදේශකය. දැන් අපි hina වුණත් එයා හිතනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඔය hinaවට මොකද්ද කිව්වේ කියලා. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම තියරියට දාලා බලනවා. තියරියට දාලා බලනවා. තියරියම නෙවෙයි න්‍යායත් ඕන කරනවා. දැන් අපි මොකක් හරි කතා කරොත් එimhe විනය විතරක්ම ප්‍රගුණ කරපු කෙනෙක් බලන්නේ මොකද්ද? මේක විනය ගරුකද විනයට මොකද්ද උනේ මොන ආපත්‍යයද උනේ මොන ඇවතද උනේ කියලා බලනවා. වෙන දෙයක් විතරක් එයා පුරුදු කරොත් එයා ඒ පැත්තට දාලා බලනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ තමයි චිත්තම් පඤ්ඤංච භාවයන්. සිතත් ප්‍රඥාවත් දෙක වඩන්න ඕන. ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජටේ ජටං. කෙලස් තවන වීරිය තියෙන භික්ෂුවට පුළුවන්කම තිබෙනවා මෙන්න මේ ගැට ලියන්න කියලා කිව්වා. එතන මතක තියාගන්න ඕන. ප්‍රශ්න හඳුනා ගන්න මුලින්ම අපේ මනස සංවර කරගන්න. මනස සංවර කරන්න මොකද වෙන්න ඕන? සීලය කියන තැනට එන්න ඕන. සීලයෙන් තොර සමාධියකුත් සමාධියෙන් තොර ප්‍රඥාවකුත් නැහැ. ඒ නිසා ප්‍රඥාව ගැන කතා කරන්නත් සමාධිය ගැන කතා කරන්නත් ඔබත් මමත් මොනවාම හෝ ප්‍රතිපත්තියක රැකෙන්න ඕන. අපිට 100%ක් තථාගතයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ සත්වයාගෙන් බලාපොරොත්තු වෙච්ච සීලය රකින්න බැරි නෑ. මොකද සීලය කියන්නේ ධර්මයේ නෙවෙයි. ධර්මයේ අකාලිකයි. අකාලිකයි කියන්නේ වෙනස් වෙන්නෙම නෑ. ඔබ නිතරම මුළු සූත්‍ර පිටකයේම කියවල බලන බුදුහාර එක තැනක කීප එකක් නැවත මේ රීනිව් කරලා තියනවාද කියලා. හැබැයි විනය පිටකේ බුදුරජාණන් වහන්සේ සමහරට පනෝපු කාරණාවක් නැවත පිටුපසට අරගෙන ආයෙ සංශෝධනය කරලා ආයෙ දීලා තියෙනවා.
පිරිනිවන් පාන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුද්දානුකුද්දක ශික්ෂාපද සමූහණය කරගත්තට කමක් නැහැ. හැබැයි ධර්මයේ වෙනස් කරන්න කියලා නැහැ. ඒ ධර්මයේ වෙනස් කරන්න බැරි තථාගතයන් වහන්සේ දේශනා කළත් නොකළත් ලෝකයේ සිද්ධ වන සිද්ධාන්තයක. ඒ පිළිබඳ රිසර්ච් එකක් ගවේෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙපමණ කාලයක් සිද්ධ කළේ. ඒ නිසා පින්නතුණි මොනම දේ කතා කරන්න ගියත් සිත ගැන වේවා, සමාධිය ගැන වේවා, ප්‍රඥාව ගැන වේවා ඔබත් මමත් මේ සිත දමනය කරන වැඩපිළිවෙලකට යනවා නම් එයා පුරුදු කරන්න ඕන එක සිල් පදයක් හරි රකින්න. ඒ සිල් පදේ රකින්න ගන්න උත්සාහයේදී ඔබට තේරෙනවා එක සිල් පදයක් රකින්න අපිට මෙච්චර අමාරු නම් තථාගතයන් වහන්සේ මොන තරම්නම් ශ්‍රේෂ්ඨද උතුම්ද කියන එක. එතකොට අර වෙනදා වඳින විදිහට නෙවෙයි අපි බුදුහාමුදුරන්ට වඳින්නේ ඊට වඩා 100 ගුණයකින් බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයක් වෙනවා. මොකද අපිත් ඒ தത്വයට අවතීර්ණ වෙන්න ගන්න උත්සාහය නිසා. ඒ නිසා හැම ගැටලුවක් විසඳා ගැනීම සඳහාම මූලිකම පදනම බවට පත් වෙනවා සීලය කියන කාරණාව. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ගාථා ධර්මයක් එක්ක. එහෙමයි. අපේ හාමුදුරනේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ විසුද්ධි මාර්ගයේ ඇතුළෙත් ගැට පිටත් ගැට කොහොමද අපි මේ ගැට ලියාගන්නේ? බුදුදහමේ කියන්නේ මම හිතන්නේ මේ අපිට මේ ගිහියාට නිත්‍ය සීලය හැටියට පංච සීලයේ මාර්ගයෙන් අපිව පුහුණු කරනවා මේ හිත හදාගන්න වැඩපිළිවෙලේ යන්න. හැබැයි බටහිරින් අපිට ගොඩක් වෙලාවට එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාත්මකව අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්න විසඳ ගන්න මෙන්න තියෙන අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්නකො මේක කියලා හඳුන්වලා දෙනවා මේ අර මේ මයින්ඩ්ෆුල්නස් කියලා. එහෙම නැත්නම් කොහොමද මේ මානසික මේ සැහැල්ලුව ලබා ගන්නෙ? එහෙම නැත්නම් මේ මොහොතේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් එතකොට මාත්‍ය අපි ගත්තාම අපි හැමෝගෙම දැනුම එක වගේ නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි කෙනෙකුට දැන් ওই මයින්ඩ්ෆුල්නස් හරි මොකක් හරි ඔය කියන වචන ටික එකිනෙකාට තේරුම් යන විදිය වෙනස්. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි පින්නොත් වෛද්‍යතුමා ඉතාමත් උගත් ඒ හින්දා වෛද්‍යතුමාට ගොඩාක් තේරෙනවා අපිට තේරෙන්නේ නැහැ. එහෙම හිතනවානේ ගොඩක් තැන්වල තියෙනවා. දැන් අපි සමහරක් වෙලාව තරුණ ළමයි කතා කළාම කියන හාමුදුරනේ දැන් අපායට සිලෙක්ට් වෙලා ඉන්නේ කියනවා අපි. මං එහෙම වෙයි කියලා අහපුවාම නෑ අපිට ලොකු දහම් දැනුමක් නෑනේ කියනවා. එතකොට කෙනෙක් හිතනවා නම් මේ දහම් දැනුම හරි ඔය ප්‍රඥාව කියන කාරණාව කියන එක මේ තියෙන අපි ධර්මයේ ඔක්කොම අපි දැනගෙන ඉඳීම තුළ තමයි මේක සිද්ධ වෙන්නේ කියලා ඒ කතාව 100ක් සාධාරණ නෑ. හොඳම දේ තමයි අපි හොඳට පුරුද්ද ඇති කරගෙන ඉන්න ඕනේ මේ සීලය කෙරෙහි. සහ අපි මේ සංසාර පුරුද්ද තියෙන්න ඕනේ. දැන් බලන්න චූලපන්තක හාමුදුරුවෝට ගාතාවක් මතක තිබ්බද? ඕගලන්ට මේ මතක ගාතාවක්වත් මතක නැහැ. හැබැයි චූලපන්තක හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙකුත් නැද්ද? උනා රෙදි කෑල්ලක් දුන්න බුදුරජාණන් වහන්සේනේ. දීලා මොකද කිව්වේ? පිරිමදින්නේ කොච්චරයි. එතකොට අර සංසාරේ පුරුදු කරලා තිබ්බ පුරුද්ද ආව එළියට. තමන් පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? ඒ දේ එළියට. දැන් එතකොට අද මේ ඕගොල්ලෝ කරන්නේ හිත හදා ගන්නවයි කියන එකේ සිල්වත් වෙලා දැන් උදේ 8 සිල් සමාදන් වෙලා මොකද්ද කරන්නේ? හිත හදාගෙන සංසාර පුරුද්ද ඇති කරගන්න. එක පාටම හැමදේම නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් ඇවිල්ලා අපි සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා අපි මේක අවබෝධයේ පිනිස හේතුවක් කරගන්න. ඒක නිසා අද මේ ඕගොල්ලෝ මේ හිත හදාගන්න ප්‍රධාන ක්‍රමවේද විදියට සීලය හොඳට ඇති කරගන්න. කෙනෙක් හිතනවා සීල් දැන් මොලේ තියෙන්න ඕනනේ සීල් ගන්න. මොලේ මේ තියෙන්න ඕනනේ මේ දේවල් කරන්න. මෝඩියොන්ට මේ දේ කරන්න බෑනේ කියලා දැන් අපි කියනවනේ. කිව්වට අපේ ප්‍රඥාව හැදෙන්නේ සීලෙන්. ඇයි අපේ හිත හර සමාධිමත් වීම තුල තමයි අපිට හිතන්න දැන්. බාහිරෙන් අපිට ලොකු කුණු කොටවල් ඔළුවේ නැත්තම්. දැන් මේ දවස්වල යන නිවුස් ටික හාමුදුරුගෙන ඔළුවේ දාගෙන නැත්තම් ඕගලන්ට සමාධිය ගැන හිතන්න පුළුවන් නේ. ඔය ඔළුවේ අර තියෙන කුණු කොටවල් ටික ඔක්කොම ඔළුවේ දාගෙන ඔය ගැනයි දෙකම එකට ගලපගෙන යන්න පුළුවන්ද? බෑ. එතකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ හිත සමාධිමත් කරගන්න හොඳට සීලයෙන් අපි අර ටිකක් අර ක්ලීන් වෙනවා. එතකොට දැන් අපිට හිතන්න අවස්ථාවල් හම්බෙන්නේ. අය ඔළුවේ කුණු කොටවල් නැහැ. බුදුහාමුදුරු මොකද්ද දන්නේ අපිට කියලා තියෙන්නේ. අපිට මේ සංඝ රත්නය කියන්නේ මොකද්ද දන්නේ මේ ධර්මයේ මොකද්ද දන්නේ අපිට පොඩ්ඩක් අර හිතන්න අවස්ථාවක් හම්බෙනවා නේ. ඇයි අපේ අර බාහිරෙන් අර කරන අපේ වැඩ කටයුතු වල තියෙනවා නම් අපි ක්වොලිටි එකක් හොඳ සීලයක් තියෙනවා නම් අපි මොකද වෙන්නේ අපිට සමාධිමත් වෙලා ප්‍රඥාව පිණිස හේතුවක් හදෙනවා. හොඳම උදාහරණ තමයි පින්වතුනි
දැන් මේ අපි පින්නත් ස්වාමීන් වහන්සේ කිව්වා එකක් හරි රකින්න කියලා සීල්. මම ඔකට පොඩි උදාහරණයක් කියන්නම්. බුදුහාමුදුරන් කාලේ හිටියා හොරෙක්. මේ හොරා මොකද කරන්නේ? ගෙවල් වලට පැන හොරකම් කරනවා. හරිද? ගෙවල් වලට පැන හොරකම් කළා ඔන්න එක ගෙදරක් හොර විදිද්දි මේ හොරාව අහු වෙනවා රාජපුරුෂයන්ට. ඊට පස්සේ මොකද කරන්නේ? රාජපුරුෂයන්ට අහු වෙනද මේ හොරා දුවගෙන යනවා කැලයක් ඇතුළට. කැලයක් ඇතුළට දුවගෙන ගියාම ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරනවා. මේ ස්වාමීන් වහන්සේ හිටන තැන අපි මම පොඩ්ඩක් හැංගුනොත් මගේ ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා ඔන්න හැංගෙනවා. හැංගුණාට පස්සේ මේ රාජපුරුෂය ඇවිල්ලා ස්වාමීන් වහන්සේ භාවනා කරන තියා බලන් ඉඳලා මේක ඩිස්ටර්බ් කරන එක හොඳ නැහැ කියලා හිතලා ඔන්න යනවා මේ ස්වාමීන් වහන්සේට බාධා කරන්නේ. දැන් හොරා ඒ හේතුව හින්දා බේරෙනවා. හොරා උදේ පාන්දර නැගිටලා ස්වාමීන් වහන්සේ වන්දනා කළා කියනවා හාමුදුරුවනේ මම හාමුදුරුවෝ හින්දා බේරුණා. ඇයි කියලා අපෝ ඔන්න කතාව කියන මම හොරකම් කළා හාමුදුරුවෝ මෙතන හැංගිලා හිටියේ හින්දා මම බේරුණේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ඔය ජීවිතයයි දැන් මට. ඇයි මං හින්දානේ බේරුණේ? ඒ හින්දා ඔයා අද ඉඳන් ප්‍රාණඝාතයෙන් වළකින්න කියනවා. දැන් අපි එහෙම හාමුදුරු කෙනෙක් කිව්වොත් එම් සතුන් මරන්න එපා කියලා හා හරි හාමුදුරනේ කියලා යනවනේ. සමහර ගෙදර ගිහලා මදුරුව තලනවනේ. දැන් හොරා මොකද කරන්නේ? හොරා කියනවා හරි හාමුදුරනේ මම ප්‍රාණඝාතය නම් කරන්න නැතුව ඉන්න බෑ. මොකද මම හොරකම් කළාට පස්සේ මිනිහක් මරන්නම ඕනේ කියලා සමහරක් වෙලාවට කියනවා. ඊට පස්සේ කියනවා ඔයා හොරකම් කරන්න එපා කියලා කියනවා. ඊට පස්සේ මේ හාමුදුරනේ කියන හොරකම් කරන්න නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ කියලා අහනවා. දැන් හොරා හරි අවංකයිනේ. අපි අවංක වෙන්න ඕනේ අපිට පුළුවන් දේ බැරි දේ මොකද්ද අපිට අවබෝධ කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි පින්වතුනි හරියට ධර්මය අපිට. දැන් අපේ පින්නත් ස්වාමින් වහන්සේලා හොඳට දන්නවා නම් ධර්මය අපි ඊට වඩා දන්නේ නැහැ කියන නිහතමානී බව සමහරක් වෙලාවට ඇති කරගත්තොත් එimhe අපිට බොහෝ දේ ලං කර ගන්න පුළුවන්. නේ? අපි එතකොට හොරා මොකද කිව්වේ? ඊට පස්සේ හොරා කියනවා මේ බොරු කියන්න එපා කියන ස්වාමීන් වහන්සේ. බොරු කියන්නේ නැතුන් ඉන්න බෑ කියන හොරකම් කළේ නැහැ කියලා කියන්න වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියනවා. මත්පැන් බොන්න නැතුව ඉන්න බෑ හාමුදුරුවනේ. මම මේ ඔක්කොම වැරදි වැඩ කරලා ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බොන්න ඕනේ. එතකොට නිින්ද යන්නේ කියනවා. ඊට පස්සේ කියනවා ඔයා කාමයේ වර්ධව හැසිරෙන්න එපා. දැන් හොරා ඒකට එකක වෙලා කාමයේ වර්ධව හැසිරෙන්න නැතුව ඉන්නවා. දවසක් ගෙදරක් හොරකම් කරද්දී ඒ ගෙදර ඉන්නේ ස්වාමි දිනියයි ස්වාමියයි. ඊට පස්සේ මේ හොරා හොරකම් කරන ස්වාමි දිනිය දකිනවා. ස්වාමි දිනිය හිතනවා මෙයාව මගේ ස්වාමියා කරගත්තා නම් හොඳයි කියලා හොරාට කියනවා. මේ වස්තු ඔක්කොම මේ ඔයාගේ අද ඉඳන් ඔයා මගේ ස්වාමියා වෙන්න ඕනි කියනවා. එතකොට අර හොරා පොරොන්දු වෙලා දිනවා කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියන ඔබ විවාහකද කියලා අහන විවාහකයි කියනවා. බෑ මම ඕක කරන්නේ නැහැ කියනවා. ඕක ස්වාමියා අහගෙන ඉඳලා මොකද කරන්නේ? ස්වාමියා කියන අද මම මේ ගෑනු කෙනාට දැනගත්තේ ඔයා හින්දා තමයි මේ වස්තු ඔක්කොම ඔයාගේ කියනවා. ඔන්න එක සීලය රැක්කේ. ඊට පස්සේ යාට ගොඩාක් වස්තු හම්බෙනවා. එතකොට යාට ප්‍රාණඝාතය කරන්න ඕනේද? නෑ. දැන් යා හොරකම් මේ ප්‍රාණඝාතය කරන හොරකම් කරන හින්දානේ. එතකොට හොරකම් කරන කෙනා ප්‍රාණඝාතය කරන්න ඕනේ අන්න වස්තුවක් තියෙන. මේ යාට දේවල් හම්බුනේ හින්දා. ඊට පස්සේ එන්නේ ආවට දැන් හොරකම් කරන්න ඕනෙත් නෑ. හොරකම් කරන්නෙත් නැත්නම් බොරු කියන්න ඕනෙත් නෑ. අර කියන මානසික සුවය තියෙන එතකොට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනෙත් නෑ. බලන්න වෙන එක සීලය රැක්කේ ඔක්කොම රකින්න පුළුවන්. එහෙනම් උත්සාහයයි වැදගත්. මම මේ උදාහරණයක් කිව්ව ඔයගලන්ට තේරෙන්න. උත්සාහවන්තව කටයුතු කරනවා නම් මේ සීලය තුල සිත හදා ගැනීම තුල සිත හදාගෙන ප්‍රඥාවන්තයෙක් වෙලා මේ වර්තමානයේ ඇති වෙලා තියෙන මේ හිතේ විසිරෙන ස්වභාවය අර යකාගේ කම්මල වගේ කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් මිදලා සුවසේ කටයුතු කළා නිවන් පිණිසම කටයුතු කරන්න පුළුවන්. එක සිල්පදයක් රකින්න එක කොච්චර අමාරුද කියන එක අපේ නායක හම්දුරුවෝ ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේලා දෙන්නමම කිව්වා. වෛද්‍යතුමනි මේ තරම් අමාරු නම් මේ වැඩේ කරන්න මේ මොකද්ද මේ මයින්ඩ්ෆුල්නස් කියලා අපි මේ වැඩියෙන් පාවිච්චි කරන්නේ මේක මොකද වැඩියෙන් කතා කරන්නේ? ඔව්. මේ මයින්ඩ්ෆුල්නස් මං හිතන්නේ බටහිර සෑහෙන්න වැඩ ගන්න වචනයක්. නමුත් මෙහි තියෙන අපිට අදාළ කොටස බෞද්ධ අපිට අදාළ කොටස අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. ගෞරවනීය මහා සංඝරත්නය දැක්කපු කරුණුයි අපි සාකච්ඡා කරපු කරුණුයි අරගෙන පොඩි ඔයගලන්ට මේ ගෙදර අරන් යන්න පණිවිඩයක් ටේක් හෝම් මැසේජ් එකක් එක්ක ඒක මම පැහැදිලි කරන්න. දැන් අපිට තේරෙනවා කර්මානුරූපීව අපි ඉපදෙන්නේ හිතක් නිසා. ඉපදුණු අපි ජීවත් වෙන්නේ හිතක් නිසා. මේ ජීවිතයේ දවසක ඉවර වෙන්නේ හිතක් නිසා. ආයි ඉපදෙන්නේ මොකක් නිසාද? හිතක් නිසා.
කාට හරි ඕනනම් මේ සසරෙන් ගැලවෙන්න මේ දුකට නැවතීමේ තිත තියන්න එයාගේ ගනුදෙනුව තියෙන්න ඕනේ මොකක් එක්කද? සිතත් එක්ක. එයා මොකෙන්ද නිදහස් වෙන්න ඕනේ? සිතින් නිදහස් වෙන කෙනා සසර ගමන අවසන්. ඔක හරි ලස්සනයි බෝසතාණන් වහන්සේ බලන්න අපි වගේ බහුතරයක් අපි දැන් ජීවත් වෙන්නේ මොන යෝගින්ද? මොන යෝගින්ද? කාමසුකල්ලිකාණ යෝගින්ද? අත්තිකිලමතාණ යෝගින්ද? එහෙම නැත්නම් මජ්ක්‍ධිම ප්‍රතිපදාවෙන්ද අපි ජීවත් වෙන්නේ? ඒක තීරණේ ඔබ තියාගන්න කල්පනා කරන්න ඒක මොන යෝගින්ද අපි ජීවත් වෙන්නේ කියලා මධ්‍යම ප්‍රතිපදාවෙන්ද ජීවත් වෙන්නේ කියලා බෝසතාණන් මහා බෝසතාණන් වහන්සේ සියලුම සැප සම්පත් දවස් 7න් හම්බ වෙන තියෙන සක්විති රාජ සම්පatti අතෑරලා යනවා. ගිහිල්ලා මේ සිතෙන් නිදහස් වෙන්න මේ ශරීරයට දැඩි දුක් දෙනවා. ඒක කළත් අසාර්ථක වෙන තැන උන්වහන්සේගේ මේ බෝධිකාරක ධර්මවල තියෙන ආනුභාව බලයෙන් උන්වහන්සේ දා අසතු බෝරුක මැද ඒ බෝරුක සමීපේ පළඟක් බැඳගෙන ගනුදෙනුවක් පටන් ගන්නවා මොකක් එක්කද? සිතත් එක්ක. උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් චතුර්ථ ධ්‍යානයට ගිහිල්ලා පුබ්බේ නිවාසානුස්සති චුතූපපාත ආසවක්ෂේ ඥානයේ කෙලවර ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මොකක් එක්කද ගනුදෙනු කරේ? කයත් එක්කද සිතත් එක්කද? සිතත් එක්ක ගනුදෙනු කළා සිත හඳුනාගෙන සිතේ පැවැත්මට තියෙන හේතුව උන්වහන්සේ නැති කළා දැම්මා. එතකොට අපි බෞද්ධයෝ හැටියට මේ සිත පිළිබඳව ඇති අවදිමත් භාවයට තමයි මේ සතිය කියලා කියන්නේ. හැබැයි බටහිර කතා කරන බටහිර මෙච්චර වැඩ ගන්න සතිය සම්මා සතිය නොවේ. නිවනට යොමු වුණු සතිය නොවේ. හැබැයි ඔවුන් ඒ සතියෙන් තමන්ගේ රාජකාරී ජීවිතේ සාර්ථක කරගන්න, තමන්ගේ පෞල් ජීවිතේ සාර්ථක කරගන්න, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, මේ හැම එකක්ම සාර්ථක කරගන්න මේ සිත පිළිබඳ අවදිමත් භාවය නොහොත් මයින්ඩ්ෆුල්නස් නොහොත් සතිය කියන එක පාවිච්චි වෙනවා. හැබැයි බුදුදහමේ තථාගතයන්න් වහන්සේ ඒගොල්ලෝ ඒ කෑල්ල ගත්තා. නමුත් මෙහි සාරය අපි මග හැර ගන්න හොඳ නැහැ. සමහර වෙලාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට සිනහා පහළ වෙනවා. අපේ මේ බෞද්ධයොත් මේ මයින්ඩ්ෆුල්නස් කියන එක මේ වැරදි කොනෙන් අල්ලගෙන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ කතා කරේ නිවනට යොමු වුණු දුක් කෙලවර කරන සිහියක් පිළිබඳව. ඒකට අපි වෑයම් කරන්න ඕනේ. මේ සිත කියන්නේ ස්වභාවිකවම අපි මිනිස්සුෝ සියලුම සත්වයෝ අපි දුක කැමතිද සැප කැමතිද? සැප කැමැත්ත. අපි ළඟට වෛද්‍ය ප්‍රතිකාර ගන්න උපදේශනීය ලබා ගන්න එන අතිශය බහුතරයක් හැම දිනෙකම පාහේ සැප පිනිස ජීවිතයේ තීරණ තීන්දුව අරගෙන ඒ සැප අහිමි වෙන තැන ඒ සැප නොලැබෙන තැන දුක හටගෙන මනස ලෙඩ කරගෙනයි එන්නේ. ඕගොල්ලෝ චුට්ටක් කල්පනා කරලා බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේ සැප බලාපොරොත්තුෙන් සුවය බලාපොරොත්තුෙන් මේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම පරිහරණය කරගෙන කාටද පින්නතුනි සැප අපේ සොම්නස් සතුට කියන ওই ධර්මයන් හිමි වෙලා තියෙන්නේ. ඒතකොට බුදුදහමේ කතා කරන්නේ ලෝකෝත්තර සැපයක් ගැන. බුදුදහමේ කතා කරන්නේ මේ ඉන්ද්‍රිය ගෝචර දෙයක් නොවේ. ඉන්ද්‍රියට ඔබට යන පරමාර්ථ වශයෙන් කතා කරන සැපයක් ගැන. ඒතකොට මේක දුවලා ළඟා කරගන්න දෙයක්ද? නතර වෙලා නිදහස් වෙලා නිවිලා ළඟා කරගන්න දෙයක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේ මනස කියලා කියන්නේ මේ හිත කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් ඔස්සේ දුවන දෙයක්. මේ ඉන්ද්‍රියන් ඔස්සේ විසිරෙන දෙයක්. එක්කෝ ඇසෙන් රූපයක්, කනෙන් ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් ස්පර්ශ හොයා අපි යනවා. හැබැයි ඒ කොතනකවත් අපිට සතුටක් ලැබෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා දක්වපු පරිද්දෙන් අපි ත්‍රිශික්ෂාව ශික්ෂණයකින් තමයි මේ ලෝකෝත්තර සැපත ගන්න. ඉස්සෙල්ලාම අපේ කය වචනේ හරිම ලේසි සිල් රකින්න. මිනිහ බහන්න අමාරුයි. නමුත් ප්‍රාණඝාතී ශික්ෂාපදයේ රැකීම ලේසි. බොරු කියන්න අමාරුයි. සත්‍ය කතා කරන එක ලේසි. කාමයේ වරදවා හැසිරෙන්න අමාරුයි.
භ්‍රමචර්යාව රකින්න ලේසි. ඒ නිසා ලේසි දෙයින් අද අපි ඔයත් හරිම සතුටුයි මේ පෝය දවසේ මේ සුවිශේෂී පෝය දවසේ අපි කය වචනේ හික්මව ගන්නවා. ඊළඟට හික්මව ගන්නේ මොකක්ද අපි? මොකක්ද ඊළඟට හික්මව ගන්න? අපේ සිත හික්මව ගන්නවා. සිත හික්මුණු සිතට අපි කියනවා සමාධියටපත් වුණු සිත කියලා. ඔන්න ඉන්ද්‍රියන් ඔස්සේ විසිරෙන එක අපි නතර කරගන්නවා. ඉන්ද්‍රියන් ඔස්සේ විසිරෙන සිත අපි තැන්පත් කරගන්නවා මොනවා හරි භාවනා කමටහනකින්. ඒකට අපි ගොඩාක් ඔය මයින්ඩ්ෆුල්නස් පදනම මහා සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකායේ තියෙන. ඒකේ මුල් කොටසේ ගොල්ලෝ ගන්නේ ආනාපාන සති වග්ගයත් ඉරියාපත කොටසත් අරගෙන මේ මුළු සතිපට්ඨාන සූත්‍රයේ මේ පොඩි කෑල්ලක් අරගෙන ලෝකේ දාන සෙල්ලමක්. ඊපස්සේ හිත එක අරමුණට අරගෙන අපි ගමුකෝ ආස්වාස ප්‍රාස්වාසය කියලා. ඊට පස්සේ හිත තැම්පත් වුණාට පස්සේ ඔන්න සිත ගැන විමර්ශනේ නොහොත් විපස්සනාව කියන එක පටන් ගන්න පුළුවන්. එතකොට මයින්ඩ්ෆුල්නස් කියන එක අවසන් වෙනවා සිතේ පිළිබඳ අවදිමත් භාවයෙන් බුදුදහම එතනින් එහාට යනවා විපස්සනාව එහෙම නැත්නම් සිත පිළිබඳ විමර්ශනය කායානුපස්සනා කය අනුව විමසීම වේදනානුපස්සනා දැනීම අනුව විමසීම චිත්තානුපස්සනා සිතින් සිත විමසීම සහ ධම්මානුපස්සනා මේ ලෝකයේ ක්‍රියාත්මක වන ධර්මතා පිළිබඳ විමසීමෙන් ඔන්න ඔය ක්‍රමයකින් අපිට මේ සිතින් පිරිසිදු වීම සදාකාලික නිදහස් වීම චිත්ත විසුද්ධිය ළඟා කර ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න අපි මේ පොඩි දේවල් වලට පොඩි විසඳුම් නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලොකු බේත බිව්වොත් මේ හැම ලෙඩකටම සුවය සැනසීම ඒකාන්තයි සත්‍යයි. එහෙමයි වෛද්‍යමනි මම හිතනවා ඒ කාරණාව ඉතාමත්ම මැනවින් ඔබතුමා විග්‍රහයට ලක් කරා. අද දින මේ ධර්ම සාකච්ඡාව අවසන් කිරීම සඳහා මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කන්දේගම දීපවංශකාර නායක ස්වාමින් වහන්සේට. අපේ හාමුදුරනේ අද මාතෘකාව විද්‍යාව සහ මේ බුදුදහම අතර තියෙන මේ දාර්ශනික සම්බන්ධය ගොඩක් වෙලාවට අපි අර ප්‍රායෝගික පැත්ත ගැන කතා කරලා විද්‍යාව සත්‍යයි බුදුදහම කියන එක මේ ප්‍රායෝගික තලයට ගේන්න බැරි දෙයක්. ඒ හින්දා මේ හැමදේම අපි ඔක අහගෙන ඉන්න එක විතරයි කියලා. ඒ හින්දා මේ අර ගාන් මහත්තයා කිව්වා වගේ මේ බුදුදහම කියන එක මේ සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරලා අයින් කරන්න පුළුවන් වගේ භාණ්ඩයක් වගේ දෙයක් නෙමෙයි. මේක අපිට සසර ගමන කෙලවර කරගන්න හම්බෙච්ච තෑග්ගක් වගේ නේද අපේ හැමදෙරනේ. ඇත්තටම ලෝකේ ආගම් කොච්චරවත් තියෙනවා. මරණින් පස්සේ මොකද වෙන්නේ? එක්කෝ දෙවියෝ වෙනවා, එක්කෝ දෙවියෝ ළඟ උපදිනවා, නැත්නම් දෙවියන්ගේ ඉදිරියේ පෙනී හිටිනවා, නැත්නම් දෙවියන්ගේ දූතයා වෙනවා. බුදුදහම තමයි උගන්වන්නේ මරණින් පස්සේ ආයි ඉපදෙන්නේ නැහැ කියලා. ඒකට කියන්නේ නිවන කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2567ක් වෙලත් මේ 70ක් වෙලත් අපි තවම පැන් වඩලා පින් දෙන්නේ නැන්නේ. ඇයි ඒ? විඥාන නිරෝධය කළා. පටිච්ච සමුප්පාදේ උගන්වන්නේ අවසානට මේ විඥාන නිරෝධය සඳහා මේ ශ්‍රාවකයා මෙහෙවන තත්වයක්. ඒ කියන්නේ හරියට බල්බ් එකක් ඇතුලේ බල්බ් එකේ පිලමන්ට් එක ගැහිලා ගියා වගේ වැඩක්. ආයේ කොහෙවත් යන්නේ නැහැ. අපේ මරණය ගිනි ගොඩකින් එළියට විසිවෙච්ච ගිනි පුපුරක් වගේ කොහේ හරි ගිහිලා ආයේ පදිංචි වෙනවා. ඒක තමයි ආපු අපි කියන්නේ ප්‍රතිසන්දසිත චුතසිත කිය ආයේ මේ කතා කරන්නේ මේ මෙතනින් යන්නේ ඒක. වට කරලා කොටු කරලා මේක ඇතුළෙම විඥාන නිරෝධය කරගන්න තමයි තථාගතයන් වහන්සේගේ මේ මඟ පෙන්වීම. ඒක සාමාන්‍ය දෙයකින් කරන්න බෑ. මූලික වශයෙන් සීලේ වෙන්නම ඕන. මොකද සිල් ගන්න වීරියක් නැතුව බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විරියේන දුක්ඛං අච්චේති. මේ දුක නැති කරන්න නම් වීරිය ගන්න ඕන. වීරියෙන්මයි දුක නැති කරන්නේ. එතකොට සිල් රකින්නවයි කියන එක වීරියක්. ඒ වීරිය හුරු කරපු කෙනෙකුට සමාධිය සහ ප්‍රඥාව වඩන්න පුළුවන්. එයා හැම දෙයක් දිහාම බලන්නේ සිල්වතෙක් හැම දෙයක් දිහාම බලන්නේ ඊටාම ගැඹුරින් විමර්ශනව බලනවා. එයා ත්‍රිලක්ෂණයට නගලා බලනවා හැම දෙයක්ම බලන්නේ එහෙමයි. හේතුඵලවාදීව බලනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණ තුනට දාලා බැලුවහම එයා මේ ලෝකයේත් සමග ගැටෙන්න යන තත්ත්වය අවසන් කරනවා. අතිදාවනකාරී තත්වයෙන් එයා මිදෙනවා.
එයා අනුන්ගේ දිහාවට ඇස් හරවනවා වෙනුවට ආත්ම විමර්ශනය සඳහා තමන්ගේ දිහාවටම එයා හැරෙන්න පටන් ගන්නවා ප්‍රතිවේක්ෂ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සිත ශක්තිමත් කෙනෙක් අර මඩේ හිටවපු ඉන්න වගේ නෙවෙයි එක එක දෘෂ්ටිවාදات එක්ක එයා හෙල්ලෙන්නේ නැහැ. එයා එක එක දෘෂ්ටිවාද පැත්තට නැමෙන්නේ නැහැ. අයං ඒකායනෝ මග්ගෝ කියලා තහවුරු කරගත්ත විදිහට නිවන් දකින්න නම් නැවත ඉපදීම නතර කරන්න නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි තියෙන්නේ කියලා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. මේ ලෝකේ යමක් හට ගන්නවද ඒ සියල්ලම නිරුද්ධ වීම ස්වභාවය කොට තියෙනවා කියන මේ ත්‍රිලක්ෂණේ නැත්නම් ඇත්තටම යථාර්ථය දකින්න යා පුරුදු වෙනවා. එයාගේ සිත මේ බාහිර කෙලෙස් වලින් මිදෙන්න පටන් ගන්නවා. කියන්නේ ඇටැච්මන්ට් ගතිය නැති වෙනවා. ඇලෙන ගතිය නේ බාහිරින්. දැන් අපි හිතමුකෝ දැන් මෙතන තියෙනවා ගම් ගාපු යම්කිසි වස්තුවක්. හුළඟෙනවා කොට්ට පුළුන් ගහක් මේ ළඟ තිබිලා ගෙඩි පුපුරලා දැන් හුළඟෙනවා පුළුන් රොද. අර ඇලෙන ගතිය තිබුණොත් මොකද වෙන්නේ? ඇලෙනවා. එයාගේ සිත අර ඇලෙන ස්වභාවයෙන් අල්ලා ගැනීමේ ස්වභාවයෙන් එයා ටික ටික අයින් වෙනකොට බාහිර කෙලෙස් වලින් එයාගේ සිත මිදෙන්න පටන් ගන්නවා. එයාට පුළුවන්කම ලැබෙනවා මේ භවයේදීම අර මුල් සඳහන් කරපු විදිහට නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති. නැවත ගැබකට යන තැන නතර කරගන්න පුළුවන්. අරහත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් උතුම් පුරපසළොස්වක පොහොය දවසේදී අපේ බෞද්ධ මහා සම්මේලනය සිදු කළා වූ මේ අනර්ඝ පින්කමට සභාපතිතුමා ඇතුළු හැම කෙනෙක්ටම ආශිර්වාද කරමින් ඔබ සියලු දෙනාට මේ පින නිවන් පිණිසම උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා. මේ ආකාරයෙන් අවසන් වන්නේ අර්ථාන්විත පෝදා ධර්මදේශනාමය වැඩසටහනයි. වැඩමවා වදාළ ගරුතර සංඝරත්නයට අෂ්ට පරිස්කාර පූජා කිරීම සඳහා මෙම දහම් සාකච්ඡාවට දායකත්වයේ දරන කොල්ලුපිටියේ ව්‍යාපාරික මාළඹේ ප්‍රදේශයේ පදිංචි කපුගේ රම්‍යා නෙළුම් මහත්මිය ඇතුළු පවුලේ සැමට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අද දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවා වදාළ වැල්ලම්පිටිය පුලතිස්ස විහාරාධිපති දර්ශනපති දර්ශන විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද කන්දේගම දීපවංශාලංකාර ස්වාමින් වහන්සේටත් ගල්කිස්ස ධර්මපාලාරාම වාසී පූජ්‍යපාද හොරගොල්ලේ ධම්මපුති ස්වාමින් වහන්සේටත් අපගේ පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව. එමෙන්ම අද දින ධර්ම සාකච්ඡාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ සායනික මනෝවිද්‍යා උපදේශක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ කටයුතු පිළිබඳ ජාතික විමර්ශන මණ්ඩලයේ ගරු සභාපති ඉෂාන් බුද්ධික ඉදිරිසූරිය මහතාටත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය ලේකකාධිකාරී වෛද්‍ය ගයන් ජයවර්ධන මහතාටත් අපගේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව. අද දින ධර්ම දේශනාමය වැඩසටහන සඳහා බැතිබර දායකත්වයේ දරනු ලැබුවේ කොල්ලුපිටියේ ව්‍යාපාරික මාළඹේ ප්‍රදේශයේ පදිංචි කපුගේ රම්‍යා නෙළුම් මහත්මිය ඇතුළු පවුලේ පිරිසයි. එමෙන්ම වෙසක් පුන් පොහෝ දින මෙම හරවත් ධර්ම දේශනාව සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වයේ දරනු ලැබුවේ සිංහ මාධ්‍ය ජාලයයි.
ඒ ආකාරයෙන් අවසන් වන්නේ හරවත් අර්ථාන්විත වෙසක් පොහෝ දින ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි. ඔබ සැමට තෙරුවන් සරණයි.